දෙවියන් වහන්සේ අද දවසේදී අපිව පොහොසත් කරන්න ඕනේ. අපි දැක්ක දර්ශනය අනුව මම අද සහෝදරී දමයන්ති පෙන්වයි අලංකාර වචනයක තමයි දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ. පළවෙනි කොරින්ති මම එකත් කියවන්නම්. ඒකට අපි ගොඩනගන්න ස්වාමිනේ අද දවසේ අපි වචනය තුල කියලා අපි මේ දේත් අපි ඉල්ලා සිටිමු. පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 4වෙනි පදේ ඉඳලා කියවන්නම් 9වෙනි පදේ වෙනකන්. පළවෙනි කොරින්ති ඔබ ගෙදර ගිහිල්ලා බලන්න වෙනේ කරන්න. ඒක තමයි අපි තුල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ. පළවෙනි කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 4වෙනි පදේ ඉඳලා 9වෙනි පදේ වෙනකන්. විශේෂ පදේ තමයි 6යි 7යි 8යි. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාට දෙන ලද දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා මම නුඹලා ගැන මගේ දෙවියන් වහන්සේට නිතරම යාඥා කරමි. මක් නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය නුඹලා තුල ස්ථිරව වූ ලෙසම නුඹලා සියලු කතාවෙහිද සියලු දැනගැන්මෙහිද උන්වහන්සේ තුල පෝසත් කරන ලද්දෝය. මෙසේ නුඹලා කිසි දීමනාවකින් අඩු නොව අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හෙළිදරව් වීම බලා සිටින්නෝය. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක. ස්වකීය පුත්‍ර වූ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රාවකවගීකමට නුඹලා කැඳවාගත් දෙවියන් වහන්සේ විශ්වාසව සිටිනසේක. ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි යාඥා කරමු. අපි නමස්කාර කරමු. ශුද්ධ වූ ඔබේ සර්ව බලධාරී වේ. අද දවසේ අපේ සිත් දෙයක් උන්වහන්සේ අපේ උන්වහන්සේගේ ශුද්ධකම ඉදිරියේ ඒ හැමදේම පුරවන්න දෙවියන් වහන්සේ මාව විමසලා වහන්සේගේ තැනේ තබන්න. හාලෙලූයා. අපි ගායනා කරමු. Swami
අතොස්සවනවා ස්වාමිනේ. අපේ අතොස්සවනවා ස්වාමිනේ. ඔබ වහන්සේට හලෙලූයා. ඔබ වහන්සේ අපේ සිත අද දවසේ ඔස්සවනවා ස්වාමිනේ. ඔබ වහන්සේ දකින්නවා ස්වාමිනේ. හලෙලූයා. ඔබ ස්පර්ශ කරන ස්වාමිනේ. හලෙලූයා. අද ඒ තුළ තියෙන නිසරුභාවය ඔබ වහන්සේ දකින්නවා ස්වාමිනේ. ඔබ වහන්සේ පෝෂණය කරන්න අද දවසේ ඔබ වහන්සේ මාව ස්පර්ශ කරන්න. හලෙලූයා. 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 ඕ ස්වාමිනේ අපි නමස්කාර කරනවා ස්වාමිනේ ඔබ වහන්සේට. හලෙලූයා. හලෙලූයා. ඕ ස්වාමී නමදිවි ස්වාමී. ශරීරයක් හැටියට අපි ඔබ වහන්සේට බාර වෙනවා. කැප වෙනවා ස්වාමිනේ. හලෙලූයා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. දෙයන්වන්සේ සුදේවා කරුණාකර වාඩි වෙන්න. අද අපිට පණිවිඩය ගේන්න අපේ ආරාධනාව පරිදි අපි හැමෝම ඊටාත්ම හොඳට දන්න අඳුරන අපේම සභාපාලක තුමෙක් ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන් අපේ තරුණ කඳුරේ අවුරුදු ගණනක් තිස්සේ අධ්‍යක්ෂක හැටියට කටයුතු කරපු සමහරට නිෂ්පාදකත් වෙන්න යනවා යාට. මොකද අඩුපාඩු වුණාම මුදලින් එයාගේ අතින් තමයි වියදම් යන්නේ. අධ්‍යක්ෂක සහ නිෂ්පාදක දෙයන්නාස්රි සිටියදී රාජ්‍ය වෙනුවෙන් තමාගේම රැකියාව කරමින් තමාගේ ව්‍යාපාර කටයුතු කරමින් තමා විශාල සේවක ගණනාවකට පඩියකුත් ලබා දෙමින් ඒ කට්ටියගේ සේවය ලබාගෙන ආයතනයත් පවත්වාගෙන යන ගමන් සම්පූර්ණ කාලේ පාස්ටර් කෙනෙක් වගේම ඉතා බලවන්ත සේවයක් කරනවා. ඉතින් පාස්ටර් එලයිජා ගොඩාක් දෙයයන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරනවා. අපි හැමෝගෙම ඉතා කිට්ටු මිත්‍රයෙක් නේද යාළුවෙක්. ඒ වගේම කොස්වත්ත සභාව රාගම සභාවට කිට්ටුවෙන්ම යන සභාව. ඉතින් අද ටෙලිෆෝන් කෝල් එකක් දීපු ගමන් දෙන්නගෙන් එක්කෙනෙක් එනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ලබන ඉරිදා පාස්ටර් බ්‍රයන් එනවා කියලා. හරි. ඉතින් දෙයන්වන්සේ ස්තුති වේවා. විශේෂයෙන් වැඩිහිටි පන්තිය අසහනය කියන්නේ මොකක්ද කියන එක ගැන ටිකක් ගැඹුරු අධ්‍යයනයක් කරනවා. සියලුම වැඩිහිටියෝ ඔබට මම ආරාධනා කරන වැඩිහිටි පන්ති රදෙන්න අලුත් පාඩමක්. ගිය සැර අපි පටන් ගත්තා විතරයි. ඒක අද අපි ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න යනවා. අසහනය කියන එක මානසික විද්‍යාව පැත්තෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න යනවා. හොඳයි අපි පාස්ටර් එලයිජාට ආරාධනා කරනවා. දෙයයන් වහන්සේ සුදත්මයන් වහන්සේ උතුර තබලා තියෙන පණිවිඩය ගේන්න. Thank you.
හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හරි ප්‍රීතියක් රාගමට එන්න ලැබීම. හේතුව අපිට ගොඩක් ලසන්ත කිව්වා වගේ හරි සමීප සභාවක්. ඒ වගේම හොඳ සම්බන්ධයකුත් තියෙනවා රාගමත් එක්ක. ඉතින් ඒ නිසා අපිට ඕන වෙලාවක ආසයි ඇවිල්ලා ඒ වගේ සේවය කරන්න. ඉතින් දෙවියන් වහන්සේ අපේ සභාවටත් ආශිර්වාද කරලා තිනවා. ඉතින් අපේ සභාවේ දෙදෙනෙක් ඉන්න නිසා අපිට ලේසියෙන් එක දවසක් බෙදා ගන්න පුළුවන්. ඉතින් දෙවියන් වහන්සේ කරුණාව. ඉතින් අද දවසේ කතා කරන්න යන මාතෘකාව තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල බාහිර ජීවිතය. අපගේ බාහිර ජීවිතය. ක්‍රිස්තුස් වහන්සේ තුල අපගේ බාහිර ජීවිතය. අපි දකිනවා දැන් සාමාන්‍යයෙන් අපි ආත්මික පරිණත භාවය ගැන කතා කරනවා. මේ සභාවේ පාවිච්චි කරපු වචනේ තමයි ආත්මික පොහොසත්. පොහොසත් කියන එක. ඉතින් ආත්මික පරිණතයි කියලා කිව්වහම සමහර වෙලාවට අපි හිතනවා හොඳට බයිබලයේ කියවනවා. හොඳට යාඥා කරනවා. දනින් ඉන්නවා, නිර්ආහාරව ඉන්නවා. සමහරට අපිට හිතෙන්න පුළුවන් ඒ කාරණා හැමදාම පල්ලි එනවා. මහත්යෙක් නම් මහතුරුන්ගේ සමිතියට එනවා, කාන්තාවන් නම් කාන්තාවන්ගේ සමිතියට එනවා, තරුණයන් නම් තරුණ සමිතියට එනවා, දරුවෝ සබත් පාසල් එනවා. ඒ වගේ අංග ඔක්කොම සම්පූර්ණ කරනවා නම් අපිට හිතෙන්න පුළුවන් ආත්මික පරිණතයි කියලා. ඉතින් ඇත්තටම ආත්මික පරිණතයි කියන්නේ ඒක එක පැත්තක් විතරයි. ඒකේ අනිත් පැත්ත තමයි අපි බාහිර සම්බන්ධතාවත් හොඳට තියෙන්න ඕනේ ආත්මික පරිණත කෙනාගේ. එක පැත්තකින් තියෙන්න ඕනේ තමන්ගේ පෞද්ගලික උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය. අනිත් පැත්තෙන් තියෙන්න අවශ්‍යයි තමන් තව කෙනෙක් එක්ක දක්වන සම්බන්ධතාවය. අපි ලෝකෙ ඉද්දී අපි එක තැන්වල ඉද්දී අපි එක සම්බන්ධතාවයන් එක එක්කෙනාත් එක්ක දරන්න තියෙනවා. ඒ සම්බන්ධතාවයන් හොඳට තියෙන්න ඕනේ. දැන් මේ දෙකම හොඳට දෙපැත්තෙන්ම වර්ධනය වෙද්දී තමයි අපිට කියන්න පුළුවන් ආත්මික පරිණතයි කියලා. එක පැත්තක් තිබුණොත් එතකොට ආත්මිකව ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර අයගේ දෙවියන් වහන්සේගේ පැත්ත හොඳටම තියෙනවා. යාඥාව ඔක්කොම දැක්කොත් යාඥාවෙන්මයි ඉන්නේ. හැබැයි මිනිස්සෙක් එක්ක කතා කළොත් ප්‍රශ්න. එතකොට එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. උදේ ඉඳන් හවස වෙනකන් වාඩි වෙලා යාඥා කරනවා නිකන් බැලුවහම ස්වර්ගයෙන් දැන් බහැලා වගේ. හැබැයි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරද්දී විවිධ ප්‍රශ්න. කතා කළොත් කවුරු හරි අධෛර්යමත් වෙනවා. නැත්තම් ඊට පස්සේ මොන හරි කිව්වොත් ඒකෙන් හිත රිදෙනවා. දැන් අපි දකිනවා දැන් ආත්මිකව දියුණු වෙනවා කියන්නේ හොඳ මට්ටමක ඉන්නවා කියන්නේ මේ දෙකම දියුණු වෙන්න ඕන. මේ දෙකෙන්ම ආශිර්වාදයක් වෙන්න ඕනේ. ස්වාමින් වහන්සේත් එක්ක හොඳට ලං වෙනවා. අනිත් පැත්තෙන් අපි මිනිස්සුන්ටත් ලං වෙනවා. දැන් ක්‍රිස්තියානි දහමේ තියෙන විශේෂත්වය තමයි මිනිස්සුත් එක්ක ඉඳලා තමයි අපේ දේවල් දියුණු වෙන්නේ. දැන් අනිත් ඔක්කොම දේවල් බැලුවාම ඒගොල්ලන් එක්කෝ ඈත තැනකට ගිහිල්ලා එක්කෝ ගලක් උඩකට නැත්නම් ආවාසයකට හරි ගිහිල්ලා ඉඳලා ඒගොල්ලන් හිතනවා ඒක තමයි ආත්මික දියුණුව කියලා. හැබැයි ක්‍රිස්තියානිකේ දියුණුව මේ වගේ සබාව තුල අපි එක එක්කෙනාත් එක්ක කතා කරලා එක එක්කෙනාත් එක්ක සම්බන්ධකම් දක්වලා ඒ තුල තමයි අපි දියුණු වෙන්නේ. දැන් ඒක අමාරු දෙයක්. එක එක්කෙනාගේ පෞරුෂත්වයන් වෙනස්. එක එක්කෙනාත් එක්ක වැඩ කරද්දී එක දේවල් වෙනවා. ඒ දේවල් තුල අපි ඉගෙන ගත්තේ ආත්මික දේවල් අපි හරියට පාවිච්චි කරනවා. එතකොට තමයි අපි ආත්මිකව දියුණු වෙනවා කියන්නේ. දැන් අද කතා කරන්න යන්නේ බාහිර පැත්ත ගැන. ඉතින් අපි කොලොස්සි පොතේ 3 වෙනි පරිච්ඡේදයට හරවමු. 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ ඉඳන් 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ දක්වා බලද්දී කාරණා 6ක් ගැන කතා කරනවා එතන. ඒ කාරණා 6 දිහා අපි බලන්න යනවා. ඉතින් මම හිතනවා ඒකෙන් අපිට යම්කිසි ශක්තියක් අද දවසේ අපිට ඉගෙන ගන්න උන්වහන්සේ දේවල් අපිට කතා කරයි කියලා. 18 වෙනි පදේ ඉඳන් 3 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදේ දක්වා. දැන් මේ කොටසට ඔයගොල්ලන් හරවනකම් මම එතන පුංචි සාරාංශයක් දෙන්නම්. දැන් කොලොස්සි පොත හරි ලස්සන පොතක්. ඒ කොලොස්සි පොත දිහා බැලුවම අපිට පේනවා මුලින්ම 1 වෙනි පරිච්ඡේදයේ දෙනවා අපි හිටියේ තැන ගැන. අපි අන්ධකාර රාජ්‍යයේ හිටියේ. ඉතින් අන්ධකාර රාජ්‍යයේ ඉඳන් අපිව එක එකනම ආලෝකයේ රාජ්‍යයට ගෙනාවා කියලා. ඉතින් අඳුරෙන් එළියට අපිව ගෙනල්ලා තිනවා. යේසුස් වහන්සේ කර්ණ කොටගෙන. ඉතින් අපිට ලබන්න සුදුසු නැති දෙයක් උන්වහන්සේ කරුණාව නිසා උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා ජීවිතේ දීලා අපිව පව් වලින් ගලවලා ඊට පස්සේ උන්වහන්සේගේ ඒ දරුකම අපිට දීලා තිනවා. ඉතින් අපි විනාශ වෙන්න හිටියේ. දැන් අපිට විනාශ වෙන කමින් අපිව මුදවලා සදාකාලික ජීවනයේ පැත්තට අපිව ගෙනල්ලා තිනවා.
ඒක තමයි කොලොස්සේ පොතේ කියන්නේ. ඊට පස්සේ කොලොස්සේ පොතට ආවම අපි දකිනවා ඊට පස්සේ කියනවා අපි විශේෂ කෙනෙක්. දෙවෙනි පරිච්ඡේදයේ කතා කරනවා අපි විශේෂ කෙනෙක්. ඒ කියන්නේ අපි දැන් පරණ මිනිස්සයා නෙමෙයි අලුත් මිනිස්සෙක්. සමහරට අපිට හිතෙන්න පුළුවන් මේ තාම පරණ මමනේ කියලා. හැබැයි පරණ මම නෙමෙයි දැන්. දැන් මම අලුත් කෙනෙක්. ඒක තමයි මේ කොලොස්සේ දෙවෙනි පරිච්ඡේදයට එද්දී පෙන්වන්නේ. එතන කියනවා අපේ පව් වලින් අපි නිදහස් වෙලා දැන් අපි උන්වහන්සේගේ දරුකම ලබාගෙන ඊට පස්සේ අපි ඉදිරියට යන විශේෂ කෙනෙක්. ඒක තමයි කියන්නේ. ඒක දෙවෙනි පරිච්ඡේදයේ කියනවා අපි දැන් කිලුටු ඇඳුම් ගලවපු කෙනෙක්. කිලුටු ඇඳුම් ගලවලා අපි අලුත් වස්ත්‍ර ඇඳගත්ත කෙනෙක්. ඒක තමයි කියන්නේ. ඒ වගේම කොලොස්සේ 2 අපිට නිතර කතා කරනවා අපේ ඇඳුම් කිලුටු වෙලා තිනවා නම් ගලවන්න. දැන් අපි දකින්න ඕන වෙනෙක් අපේ ඇඳුම් ඇත්තට අපවිත්‍ර නම් ගලවනවා. දැන් එකෙන් කතා කරනවා අපේ ආත්මික ජීවිතය ඇතුලේ අපවිත්‍ර දේවල් තියෙනවා නම් ඒවෙන් අයින් වෙන්න. අයින් වෙලා අලුත් වස්ත්‍ර ඇඳගන්න. ඒ වගේ මේ කොටසේ අපිට පෙන්නනවා කවුරු හරි වස්ත්‍ර අඳිනකන් ඉන්න එපා. දැන් සමහරු බලන් ඉන්නවා මං කිලුටුයි කනේ මට කවුරු හරි අඳන්න කියලා. ඒ අඳින එක අපි කරගන්න ඕනේ. අපි ගලවලා තීරණයක් අරගෙන අපි අලුත් වස්ත්‍ර ඇඳ ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ ආත්මිකව අපි ඒ වගේ දියුණු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒ කොටසේ කියනවා අපි ආත්මිකව දියුණු වෙච්ච කෙනෙක්ට සමාදානීය ජීවිතයක් තියෙනවා. යා සමාදානීය වස්ත්‍ර තියෙන යාගේ. හැම වෙලාවෙදිම ජීවිතේ ඕනම තීරණයක් ගද්දී සමාදානීය මුල් කරගෙන තමයි යා තීරණ ගන්නෙ. සමාදානීය උදෙසා තමයි වැඩ කරන්නේ. ඒක තමයි මේ අලුත් ඇඳුම් ඇඳගත්තේ ආත්මිකව දියුණු වෙච්ච කෙනෙක්ගේ ස්වභාවය. ඒ වගේම ඊට පස්සේ ඒ කොටසේ කියනවා අපි ප්‍රශංසාවේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා. ප්‍රශංසා කරනවා. නිතරම ජීවිතයේ තියෙන ප්‍රශංසාවයි. ඉතින් අපි කාවත් පල්ලෙහාට වටන්න දේවල් කරන්නේ හැම වෙලාවෙදිම කෙනෙක්ව ඉහළට ඔසවන්නයි. ඉතින් එක දෙයක් කියනවා ඒගොල්ලන් අපි කාට හරි ශරීරයේ පහර දෙනවා නම් ඒ පහර අපිටත් වදිනවා කියලා. ඉතින් අපි එක ශරීරයක් නම් එක අවයවයකට අපි පහර දෙනවා නම් ඒක අපිටත් වදිනවා. ඉතින් අපි එහෙම වෙන්න යන්නේ නැහැ. ඒ වගේම මේ කොටසේ අපි දැක්ක බැලුවාම අපිට පේනවා සමාදානයයි ප්‍රශංසාවයි අතර සම්බන්ධයක් තියෙනවා. හැම වෙලාවෙදිම සමාදානයෙන් ඉන්න කෙනා ප්‍රශංසා කරන කෙනෙක්. ඒ වගේම ප්‍රශංසා කරන කෙනා සමාදානයෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම අනිත් දේ තමයි අපිට සමාදානය නැත්නම් ප්‍රශංසා කරද්දී සමාදානය අපි තුලට එනවා. දැන් බලන්න මේ දෙක හරි සම්බන්ධයි. දැන් ඒක තමයි දෙවෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ. ඒ වගේ අපි ආත්මිකව දියුණු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ කියනවා හොඳට නමස්කාර කරන කෙනෙක් වෙන්න ඕනේ. දැන් නමස්කාර කරන කෙනාගේ අපි දකින්න ඒක ලක්ෂණයක් වචනය තුල ගැඹුරට යනවා. ඒ වගේම අනිත් ගීතිකා කියලාත් නමස්කාර කරනවා. ඉතින් එයා උන්වහන්සේව යේසුස් වහන්සේව කේන්ද්‍ර කරගත්තේ ජීවිතයක් ගත කරන්නේ. දැන් මේ හැම පැත්තෙම දියුණු වෙන්න ඕනේ කියලා තමයි මේ පළවෙනි පරිච්ඡේද දෙක අපිට කතා කරන්නේ. දැන් තුන්වෙනි පරිච්ඡේදයට ආවහම පෙන්නනවා අපේ බාහිර පැත්ත. එක එක්කෙනාත් එක්ක තියෙන සම්බන්ධකම් අපි දියුණු කරගන්න ඕනේ. දැන් ඒක තමයි ගොඩක් වටින්නේ. ඉතින් ඒ පැත්ත දියුණු වුණාම එතකොට මේ දෙකම හොඳ දියුණුවක් ආවම අපි ආත්මික පරිණත කෙනෙක්. ඉතින් මේ දෙකෙන් එක පැත්තක් දුර්වල නම් අපේ වගකීම හදාගන්න එකයි. ඉතින් දෙවියන් වහන්සේගේ වචනයෙන් විවිධ විදිහට අපිට කතා කරනවා. එතකොට අපි ඒකට අවනත වෙලා අපි හදාගත්තොත් අපි ගොඩක් ගොඩ නැගෙන්න යනවා. ගොඩක් ශක්තිය ලබන්න යනවා. ඒ නිසා අපි හැම වෙලාවෙදීම අපේ ජීවිතයේ හැම පැත්තෙම උන්වහන්සේගේ වචනයට එකඟව ගොඩනගා ගන්න ඕනේ. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ ජීවිත දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රසිද්ධ ජීවිතය අනිත් එක ප්‍රසිද්ධ නැති ජීවිතය. අප්‍රසිද්ධ ජීවිතය. දැන් සමහරු ඉන්නවා ක්‍රිස්තියානි අය ප්‍රසිද්ධ ජීවිතේ පෙන්නනවා මං හොඳ ක්‍රිස්තියානි කෙනෙක් කියලා. බැලුවහම හොඳ ක්‍රිස්තියානි කෙනෙක්. හැම පැත්තෙම හොඳට ඉන්නවා පෙන්නනවා යාඥා කරනවා හැම දෙයක්ම. ඉතින් ක්‍රිස්තියානියට පුළුවන්. සාමාන්‍යයෙන් බැලුවහම ක්‍රිස්තියානිය තමයි හොයාගෙන තියෙන හොඳම නළුව කියලා. නළු නිලියෝ. හොඳම නළු නිලියෝ ඒක. දැන් ඇත්තටම ওই චිත්‍රපටියේම හදන අය හොඳ නළු නිලියෝ හොයාගන්න ඕන නම් පත්තරවල ඇඩ් දාලා වැඩක් නැහැ. ඒගොල්ලන් එන්න ඕනේ මේ සභාවට. සභාවෙන් දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්න හොඳම නළු නිලියෝ වෙනවා. සභාවේ. ඉතින් ඒක තමයි අපි දකින්නේ ගොඩක් ප්‍රසිද්ධ කියමනක් එක. සභාවේ තමයි හොඳම නළු නිලියෝ ඉන්නේ. ඉතින් සමහරු පෙන්නනවා මම හොඳ කෙනෙක්. මගේ ජීවිතය හොඳයි. මං ආත්මිකව හොඳට ඉන්නවා. ඒක තමයි යාගේ ප්‍රසිද්ධ ජීවිතය. හැබැයි අපි ගොඩාක් වෙලාවෙදී අපේ අප්‍රසිද්ධ ජීවිතේ තනියෙන් ඉඳන් මං කල්පනා කළා මම කවුද? මගේ ජීවිතේ මොනවද තියෙන්නේ? මං කොතනද හසු වෙලා තියෙන පාප? මං කොහෙද යක්ෂයාට ඉඩක් දීලා තියෙන්නේ? ඒ ඉඩ ඒ පුංචි ඉඩ ඇති. සමහරට ඔබගේ ජීවිතේ 99%ක් හොඳ වෙන්න පුළුවන්. පුංචි දෙයක් දීලා ඇති. යක්ෂයා ඒක තුලින් ඇතුල් වෙලා ඔබගේ මුළු ජීවිතයම විනාශ කරන්න යා පියවර ගන්නවා. අද දවසෙත් ඒක ගැන යාඥා කළා. අපි දකිනවා දැන් ඒ වගේ යක්ෂයාට පුළුවන්. දැන් අපි බලන්න ඕනේ මගේ අප්‍රසිද්ධ ජීවිතේ මොනවද තියෙන්නේ? දැන් අන්න ඒ තැන් හදා ගන්න ඕනේ. ඒවා හදාගෙන අපි ගොඩ නැගෙද්දී අපි මොකද වෙන්නේ? උන්වහන්සේට ගොඩාක් අපි ආදරය කරන උන්වහන්සේට ලං වෙන කෙනෙක් වෙනවා. හේබ්‍රෙව් භාෂාවෙන්
ආශිර්වාදය කියලා කියන්නේ. හේබ්‍රේව භාෂාවෙන් ආශිර්වාදය කියන්නේ උන්වහන්සේට ප්‍රේම කරන එක. මුළු හදවතින් උන්වහන්සේට ප්‍රේම කරන එක. දැන් සමහරට හිතෙන්න පුළුවන් මේ ආශිර්වාදය කියන එක උන්වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ කොහොමද? ඒකත් ප්‍රශ්නයක්. ආශිර්වාද කියන්නේ මට දේවල් ලැබෙන එකනේ. උන්වහන්සේට ප්‍රේම කරනවා කියන්නේ කොහොමද? අපි දකිනවා උන්වහන්සේට ප්‍රේම කළාම ඔක්කොම දේවල් ලැබෙන්න යනවා. ඒක තමයි ඒකේ තියෙන තේරුම. අපි උන්වහන්සේට මුළු හදවතින් ප්‍රේම කළාම අපේ ශක්තිය, අපේ ශ්‍රමය, අපේ ජීවිතය ඔක්කොම උන්වහන්සේ ඉදිරියේ විවෘත කළා උන්වහන්සේගේ වචනයට එකඟව ජීවත් වෙද්දී මොකද වෙන්නේ? අනිත් ඔක්කොම දේවල් ලැබෙන්න යනවා. ඒක තමයි හරි ලස්සන දේ. උන්වහන්සේට ප්‍රේම කිරීම ආශිර්වාදයක්. ඒක තමයි ආශිර්වාදේ. ඉතින් අපි මුළු හදවතින් ප්‍රේම කරද්දී ඔබ යාඥා කරන්නේ නැතත් ඔබට දේවල් ලැබෙන්න යනවා. උන්වහන්සේ දන්නවා ඔබගේ ඇතුලේ තියෙන දේවල්. හැම විදියෙම උන්වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ඒ නිසා අපේ පළවෙනි වගකීම වෙන්න ඕනේ උන්වහන්සේට මුළු හදවතින් ප්‍රේම කරන්න. දැන් මේ කොටසට යමු. මේ කොටසේ අපි පළවෙනි කාරණාව කියවමු 3:18 වෙනි පදේ. එතන පළවෙනි කාරණාව භාර්යාවනි ස්වාමින් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. පළවෙනියටම ආමන්ත්‍රණය කරනවා බාහිර සම්බන්ධතාවවල භාර්යාවන්ට. භාර්යාවන්ටයි කියන්නේ. දැන් මේ කොටස අධ්‍යයනය කරද්දී හරි ලස්සන දෙයක්. දැන් මේ අනුශාසනාව පාවුල්තුමා ඒ කොලොස්සිය සභාවට දෙද්දී අපි දකිනවා ඒ කණ්ඩායම් 6ක් ඉන්නවා. ඒ කණ්ඩායම් 6ම අනුශාසනා ගද්දෙද්දී ගොඩක් දේවල් කිව්වේ නෑ පාවුල්තුමා. හැම කෙනෙක්ටම එක කරුණයි කිව්වේ. භාර්යාවන්ට එකක් කිව්වා, ස්වාමි පුරුෂයන්ට එකක් කිව්වා. ඒ වගේ එකයි කිව්වේ. දැන් අපි කවුරු හරි අනුශාසනා ගන්නවොත් අපි දෙනවා සෑහෙන විස්තරයක්. මේක එකයි. ඒ නිසා අපි ඒක මතක තියාගමු. දැන් භාර්යාවන්ට කියනවා ස්වාමින් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත්ව යල්ලා. යටත්ව ඉන්න කියලා කියන්නේ. පළවෙනි දේ කියන්නේ යටත්ව ඉන්න. හරි පුදුම දෙයක් භාර්යාවන්ට. දැන් සමහර වෙලාවට මම දකිනවා ඒක කිව්වහම ස්වාමි පුරුෂෝ ටිකක් hina වෙනවා. අයගොල්ලන්ට සන්තෝෂයක් ලැබෙනවා. යටත් වෙන්න කියලා කියනවා. දැන් යටත් වෙන්න කියලා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ කාන්තාව පහක් කියන එක. පිරිමියා තමයි උසස්. එහෙම කියන්නේ නැහැ. කාන්තාව පහත් පිරිමියා උසස්. නැත්තම් කියන්නේ කාන්තාව කට වහගෙන ඉන්න ඕනේ. පුරුෂයා තමයි කතා කරන්නේ. දැන් සමහර වෙලාවෙදී සමහර ගෙවල් වල එහෙම තමයි පුරුදු කරලා තියෙන්නේ. බයිබලයේ කියන්නේ යටත් වෙලා ඉන්න. ඔක්කොම එහෙම නෙමෙයි මේක කියන්නේ. අපි දකිනවා ඒකේ අදහස තමයි ගෘහයේ ප්‍රධාන වගකීම පුරුෂයාටයි තියෙන්නේ. ආත්මික නායකත්වයේ පුරුෂයාටයි තියෙන්නේ. දැන් ඒකෙන් තේරෙන්නේ පුරුෂයන්ට ලොකු වගකීමක් තියෙනවා. ගොඩාක් යට කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ වගකීමට ගෞරවය කරනවා. ඒ වගකීම කරන්න ඉඩ හරිනවා, උදව් කරනවා. ඒ වගේම සම්පූර්ණ සහයෝගය දෙනවා. දැන් ඒක තමයි පෙන්වන්නේ. යටත් වෙනවා. ඒ කියන්නේ පුරුෂයාගේ නායකත්වයේ පිළි අරගෙන ඒ නායකත්වයේ ඉදිරියට ගෙනියන්න භාර්යාව උදව් කරනවා. හැබැයි භාර්යාව උදව් කළේ නැත්නම් මොකද වෙන්නේ? යාගේ නායකත්වය කඩාගෙන වැටෙන්න යනවා. ඉතින් භාර්යාව උදව් කරනවා. කියනවා යාඥා කාලේදී රාත්‍රියේදී ඔබ තමයි අපේ පවුලේ නායකයා. අද දවසේ අපේ මුළු පවුලම බාහිර කළ යාඥා කරන්න ආශිර්වාද කරන්න. දැකද යාගේ නායකත්වයේ ඉහළට ගේනවා. ඒ වගේ මොන හරි කිව්වම ඔව් අපේ පවුලේ නායකයා. අපි ඔක්කොම මේකට ඇහුම්කන් දෙනවා. හරි අලංකාරයි. ඔයා කියන දේ දෙවියන් වහන්සේගේ වචනය තුල අපිට තේරෙනවා ලොකු සමාදානයක් තියෙනවා. අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි ඔක්කොම මේකට කීකරු වෙනවා. අපි ඒක කරන්න යනවා. කොහොමද කරන්නේ? දැක්කද අපි මේ නායකත්වයට උදව් කරනවා. ඒක තමයි එතන කියන්නේ. මේ තමන්ගේ භාර්යාවන්ට කියනවා පුරුෂයාට යටත් වෙන්න. දැන් බාහිර සම්බන්ධවල පළවෙනි දේ ඒකයි. භාර්යාවන්ට තමයි අමතන්නේ. අමතලා කියනවා මුලින්ම පුරුෂයාට යටත් වෙන්න. පුරුෂයාට යටත් වෙන්න. ඒ වගේ මේ කාරණාව දිහා බැලුවම එතන සදාචාරාත්මක හේතුවකුත් දීලා තිනවා. සීමාවක් දීලා තිනවා. ඒ යටත් වීමෙන් ඒ ආඥා ඒ යටත් වීමේ දීලා තියෙන සදාචාරාත්මක දේ තමයි ස්වාමින් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස. දැන් ඒක හරි වැදගත් දෙයක්. ස්වාමින් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස. දැන් අපි දකිනවා එතකොට හැම වෙලාවෙදී මේ යටත් වීම වෙන්න ඕනේ දේව වචනයට එකඟව. ඉඩ දීලා තිනවා. දේව වචනයට එකඟව. කියන ඔක්කොටම නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනයට එකඟව යටත් වෙන්න ඕනේ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ දෙයක් කිව්වොත් එයා මගේ පවුලේ නායකයා ස්වාමි පුරුෂයා දැන් මම මොකද කරන්නේ? යටත් වෙන්න ඕනේද නැද්ද? මොනවාද හිතෙන්නේ? ඔළුව හොල්ලනව නැහැ කියලා. සභාව කියනව නැහැ කියලා.
එතකොට අපිට මොකද වෙන්නේ? ඒ වගේ විරුද්ධ දෙයක් කිව්වොත් අපි ඒක පෙන්නලා දෙන්න ඕන. පෙන්නලා දෙන්න ඕන. නික එකපාරට කෑ ගහලා කියන්න එපා. ඔව් බෝඩ් එකක් උස්සගෙන මම දැන් ඕක වචනෙට විරුද්ධයි. මම යටත් වෙන්නේ නැහැ කීයටවත්. ඔයාව යටත් කරන්නත් බෑ. එහෙම කියන්න එපා. ආදරයෙන් කියලා දෙන්න. කොහොමද කියලා දෙන්න ඕනේ? දෙවියන් වහන්සේගේ වචනේ අරගෙන මම හරි ගෞරවයක් දක්වනවා ඔයාට. ඔයා මගේ ස්වයං පුරුෂයා. ඔයා හැම තීරණයකම හොඳට මාත් එක්ක හිටියා. හැබැයි මේ කියන දේ බයිබලයට විරුද්ධයි නේද? අපි ඔක්කොම බයිබලයට එකඟව නේද ඉන්නෝ. දැන් එයාට උදව් කරන්න ඕනේ. දැක නික අපි එකපාරට ඒකෙන් ලොකු ආධිපත්‍යයක් අරගෙන අර නායකත්වය කඩලා දාන්න එපා. I think අපි ලස්සනට උදව් කරන්න ඕනේ හැම කෙනෙක්ම දේව වචනයට ඇවිල්ලා දේව වචනයත් එක්ක පල්ලෙහාට ගලාගෙන ඉන්න උදව් කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. දැන් එහෙම තමයි අපේ සම්බන්ධතාවයන් ගොඩනගන්නේ. දැන් නැත්නම් එකපාරට කිව්වොත් එහෙම අපි දකිනවා පුරුෂයෙක් කියන්නේ සාමාන්‍යයෙන් එයා හරි ආසයි නායකයා වගේ ඉන්න ගෙදර. එයා හරි ආසයි යාගේ වචන වලට ගෞරවය දක්වද්දි. කැමති මේ ප්‍රදේශයේම නැත්නම් පවුලේ රජා වගේ ඉන්න. ඔක්කොම පාලනය කරගෙන. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් එයාගේ පෞරුෂත්වය ඒක තමයි. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? ඒ පෞරුෂත්වය කඩන්න නැතුව එයාට උදව් කරන්න ඕනේ. එයාටත් දෙවියන් වහන්සේගේ වචනයෙන් එළියට ගිහිලා තියෙනවා නම් ඒ වචනයට ඇවිල්ලා වචනයත් එක්ක සම්බන්ධතාවයන් ගොඩනගන්න. ඒක තමයි උදව් කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි දේ කාන්තාවන්ට කතා කරලා කියනවා බහරියාවෙනි තමන්ගේ ස්වාමි පුරුෂයාට යටත් වෙන්න දෙවියන් වහන්සේගේ වචනය තුල. පළවෙනි දේ ඒකයි. යටත් වෙන්න. වචනය තුල පළවෙනි සම්බන්ධතාවය. දෙවෙනි සම්බන්ධතාවය 19 වෙනි පදයේ. එතන කියනවා පුරුෂයනි නුඹලාගේ බහරියාවන් කෙරෙහි කර්කස නොවි ඔවුන්ට ප්‍රේම කරපල්ලා. පුරුෂයන්ට කියන්නේ බහරියාවන්ට ප්‍රේම කරන්න කියලා. හරි පුදුම දෙයක්. ප්‍රේම කරන්න. දැන් ප්‍රේම කරන්න කියලා කිව්වහම අපි දකිනවා දැන් මේ ස්ථානයේ කතා කරන්නේ නිකන් පැට්‍රිකල් ප්‍රේමයක්. නිකන් නෙමෙයි නේ කම්පියුටර් විදියේ තාක්ෂණික ප්‍රේමයක් නෙමෙයි. පුරුෂයෝ ඔක්කොම මොලෙන් වැඩ කරන්නේ. අපි හොයාගෙන තියෙනවා. ඒගොල්ලන් පුරුෂයෝ හැම වෙලාවෙදීම දේවල් කරද්දී මනස තමයි ඒගොල්ලන් මුල් කරගෙන කරන්නේ. එතකොට කාන්තාවෝ දේවල් කරද්දී හදවත. දැන් මේ දේ කාන්තාවට කිව්වනම් හරි ලේසි. කාන්තාවට ප්‍රේම කරන්න කිව්වනම් නිකම් මේක ගලාගෙන එනවා. දැන් කාන්තාවන්ට කිව්වේ යටත් වෙන්න කියලා. හැබැයි මෙතන පුරුෂයන්ට කියනවා තමන්ගේ බහරියාවට ප්‍රේම කරන්න. දැන් හරි අලංකාර දෙයක්. ප්‍රේම කරන්න. ඒක තමයි කියන්නේ. එතන තව දෙනවා අපි දකිනවා එපිසපතට ආවම එතන ආදර්ශයක් දෙනවා ක්‍රිස්තුස් වහන්සේ සභාව වෙනුවෙන් ජීවිතය දුන්නා වගේ. ප්‍රේම කරන්න. සභාවට එච්චර ප්‍රේමයක් දැක්වුවා. උන්වහන්සේ සභාව වෙනුවෙන් මැරුණා. අන්න ඒ වගේ ප්‍රේමයක්. ඒ කියන්නේ පුරුෂයාට කියන්නේ බහරියාව වෙනුවෙන් මැරෙන්න. මැරෙන්න ඒ වගේ ප්‍රේම කරන්න. ඒ වගේ ආදරයක් දක්වන්න. නිකන් හිතලා බලන්න කොච්චර ලස්සනද. ඒ වගේ මුළු හදවතින්ම හැම විදියකින්ම යාට ප්‍රේම කරන්න. දැන් එහෙම ප්‍රේම කරන්න කියලා තමයි මේ කොටසේ කියන්නේ. ඒ කියන්නේ අපිට තියෙනවා යාට තේරෙන්න ප්‍රේම කරන්න. යාට දැනෙන්න අවශ්‍යයි. ඉතින් දැවුනොත් මොකද වෙන්නේ? ආයෙකින් ලොකු ශක්තියක් ලබන්න යනවා. බහරියාවට ගොඩාක් දේවල් ඕනේ නැහැ. යාට ඇත්තටම ඒ පුරුෂයාගේ ප්‍රේමය දැනෙනවා නම් යා හරි නිරෝගීකම ලැබිලා යාට ලොකු ශක්තියක් ලැබෙනවා. ගොඩාක් යා ශක්තිමත්ව ගමන යනවා. ඉතින් මේ ප්‍රේමය නැත්නම් තමයි පවුලේ ප්‍රශ්න ඇති වෙලා විවිධ දේවල් වෙන්නේ. ඉතින් මේ ප්‍රේමය හොඳට ගොඩ නැගුවොත් පවුල ගොඩාක් ශක්තිය ලබන්න යනවා. පවුල ගොඩාක් ඉදිරියට යන්න යනවා. ඒක හරි වැදගත් දෙයක්. දැන් සමහර වෙලාවට ස්වාමි පුරුෂයෝ හිතනවා ප්‍රේම කරනවා කියන්නේ අඩුපාඩු ඔක්කොම සම්පූර්ණ කරන එක. ගෙදර ආරක්ෂාව දෙන එක. සමහරව එහෙම හිතන්නේ රැට බලන දොරවල් හරියට වහලාද කියලා. සමහර පුරුෂයෝ එහෙම දැන් එහෙට මෙහෙට ගිහිල්ලා ජනෙල් වල හරියට අගුළු දාලාද දොරවල් වහලාද කියලා බලනවා. ඊට පස්සේ මහන්සි වෙලා උදේ ඉඳන් පඩිය ගෙනහලා දෙනවා නැත්නම් බඩු ගෙනහලා දෙනවා ජීවත් වෙන්න. දරුවන්ගේ දේවල් උදෙසා මුදල් වියදම් කරනවා. එතකොට සමහරට පුරුෂයා හිතනවා මං හරි ප්‍රේම කළා. මගේ පවුලට මම ප්‍රේම කරනවා. බලන්න මං කිසි මුදලක් නාස්ති කරන්නේ නැහැ. ඔක්කොම ගෙනත් දෙනවා, ගෙවල් බලනවා, ආරක්ෂාව බලනවා, හැමදේම කරනවා. හැබැයි සමහර වෙලාවට ඒත් බහරියාව සන්තෝෂෙන් නෙමෙයි. ඒ මොනා කළත්. එහෙමත් වෙනවා. දැන් ඒකට හේතුව තමයි ඇත්තටම බැලුවාම ඒ වගකීම් ඉෂ්ට කරන එකට වඩා බහරියාව බලාපොරොත්තු වෙනවා ප්‍රේම කරනවා කියන්නේ යාට ගොඩක් ළඟින් ඉඳලා යාව කතා කරලා යාව සනසලා යා කියන දේවල් වලට අහුම්කම් දීලා යාගේ පොඩ්ඩක් ඔළුව අතගාලා එයාත් එක්ක ළඟින් ඉඳලා එයාත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගයි කියලා. ඒ බඩු ඒ දේවල් වලට වඩා ඒක බලපානවා. දැන් මමත් බැඳපු අලුත එහෙම තමයි හිතුවේ. මමත් හිතුවා වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. හොඳ රැකියාව කරලා ගෙදරට ගෙනත් දෙන්න ඕනේ. ගෙදර ආරක්ෂාව බලන්න ඕනේ. ඔක්කොම බලන්න ඕනේ කියලා.
හැබැයි ටිකක් කල් ගියාම භාර්යාව කියනවා ඔයා ඇත්තටම මට ප්‍රේම කරනවද? මගෙන් අහනවා. මං කෝ ඔව්. පේන්නේ නැද්ද? මම මහන්සියලා දේවල් කරනවා කිසි හිඟයක් නැහැ. ගෙදර ලයිට් බිල් වතුර බිල් ගෙවනවා. ගෙදර දේවල් කරනවා. වගකීම් දන්නවා. ඇඳුම් හොදනවා. ඔක්කොම කරනවා. ඉතින් කිව්වා. ඊට පස්සේ එයා මං අහුවා දැන් ඔයාට දැනෙනවද ප්‍රේම කරන්නේ නැහැ කියලා. එයා කියනවා මාත් එක්ක කතා කරනවා අඩුයිනේ. හොඳට කතා කරන්න ඕනේ. ඊට පස්සේ මං තේරුම් ගත්තා භාර්යාවට ප්‍රේමය කිරීමේදී ගොඩක් වැදගත් වෙනවා එයාත් එක්ක කතා කරන එක. ආදරෙන් කතා කරන එක. ඒ සම්බන්ධතාව ගොඩනගන. ඉතින් ඒක හැදුවාම ගොඩාක් ඉදිරියට යන්න පුළුවන්. ගොඩක් ශක්තිය ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙතන පුරුෂයන්ට කතා කරලා කියන්නේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. ප්‍රේම කරන්න. ඉතින් එහෙම ප්‍රේම කරනවා නම් ගොඩාක් ඒ ශක්තිය ලැබලා ගොඩාක් දියුණු වෙන්න යනවා. ඉතින් ඒක තමයි දීලා තියෙන වගකීම. ඒ වගේම මේ කොටසෙම තවත් සදාචාරාත්මක දෙයක් කියලා තියෙනවා. ඒකේ පුරුෂයන්ට කියනවා කියන දේ තමයි කර්කස වෙන්න එපා. කර්කස වෙන්න එපා. භාර්යාවන් කෙරෙහි කර්කස නොවි ඔවුන්ට ප්‍රේම කරවා. ඒ කියන්නේ කර්කස වෙන්න එපා. තද වෙන්න එපා. ඒකේ තව විදියකින් බලනවා නම් අර තද පාලනයක් කරන්න එපා. දැන් සමහරු කියනවා මම තමයි පවුලේ ප්‍රධානියා මං කියන දේ අහන්න ඕනේ. සමහර ක්‍රිස්තියානියා ඉන්නවා. දැන් එහෙම වෙන්න හොඳ නැහැ. එහෙම කරන්න බෑ. දැන් සමහර අය හිතනවා මට එච්චර ලොකු නායකත්වයක් තියෙනවා කියලා සමහරු අත දිගහැරලා භාර්යාවට ගහන අයත් ඉන්නවා. ඒගොල්ලන් කියලා තියෙනවා දැන් ක්‍රිස්තියානි සභාවේ පරීක්ෂණයක් කරලා බැලුවොත් සමීක්ෂණයක් කරලා බැලුවොත් ක්‍රිස්තියානි සභාව තුලත් ඒ වගේ අය ඉන්නවා කියලා 100ට ගානක්. භාර්යාවට පහර දෙන්නේ නැහැ. ඉතින් බයිබලයේ අනුව කිසිම ඉඩක් නැහැ භාර්යාවට පහරක් දෙන්න. ගහන්න බෑ. ආදරෙන් දේවල් කියන්න දිනවා ගොඩනගන්න දිනවා. සමහරු මොකද කියන්නේ තමන්ගේ නායකත්වය පාවිච්චි කරන්නේ අත දිගහැරලා පහර දීලා. එහෙම කරන්න බෑ. එහෙම කරන් කළොත් උන්වහන්සේට ගණන් දෙන්න දිනවා. ඒ වගේම මේ විශ්වකෝෂයක ලස්සන දෙයක් තිබුණා භාර්යාව ගැන. එතන කියනවා භාර්යාවන් මෙන්න ඔයගොල්ලෝ හිතලා බලන්න කාන්තාව හිතලා බලන්න මේ ඇත්තක්ද කියලා. ඒකේ එහෙමයි තියෙන්නේ. භාර්යාවන් සියුම් මුදු මොලොක් මල් වගේය. කාන්තාවට hina වෙන හොඳට. ඇත්තද දන්නේ නැහැ. එතන කියනවා සියුම් මුදු මොලොක් මල් වගේ. ඒ වගේ මේ කමෙන්ටරි එකේ කියනවා ස්වයං පුරුෂයා නිකන් ඒකාධිපති නම් ඒ මල පර වෙනවා කියලා. එයා තදින් ඉන්න කෙනෙක් නම් කර්කස කෙනෙක් නම් ඒ මල පර වෙනවා. ඒ වගේම එයා ප්‍රේමය පිරිච්ච කෙනෙක් නම් හොඳ ප්‍රේමේ නායකත්වයක් දරන කෙනෙක් නම් ඒ මල විකසිත වෙනවා කියලා. හරි ලස්සන දෙයක්. ඉතින් ඔබගේ ගෙදර මලක් පිපිලා නිතරම තියෙනවා දකින්න ආස නම් ප්‍රේමේ පාලනයක් කරන්න. ඒක විකසිත වෙලා තියෙයි. එතකොට ඕගොල්ලන් දකි ඒ ගෙදරට එද්දිම මල පිරීලා තිනවා. පිපිලා ලස්සනට තිනවා. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලන්ට ලොකු සමාදානයක් ලැබෙයි. හැබැයි අපි ප්‍රේමේ පාලනයක් කරලා නැත්තම් හැම වෙලාවෙදීම මල පර වෙලා තියෙයි. එතකොට මොකද වෙන්නේ? දෙන්න තුන් දෙනාට මූණවල් එල්ලගෙන තමයි ඉන්න වෙන්නේ. එහෙමනේ සමහර ගෙවල් වල නේ බුම්මට්ටෝ වගේ. බුම්මගෙන ඉන්නවා එක එක්කෙනාට. කන්නෙත් එහෙමයි. ඉන්නෙත් එහෙමයි. ඒ වගේ වෙන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා අපි දකිනවා හැම වෙලාවෙම මතක තියාගන්න කාන්තාව මුදු මොලොක් මලක් වගේ. ඉතින් ප්‍රේමයෙන් ඒ වගේ ඉන්න අවශ්‍යයි. ඊට පස්සේ තුන්වෙනි කාරණාව අපි දකිනවා කොටස කතා කරනවා දරුවන්ට. දරුවන්ට කියනවා එතන 20 වෙනි පදේ දරුවැනි සියලු කාරණාවලදී මව්පියන්ට කීකරු වෙයල්ලා. මක් නිසාද ඒක ස්වාමින් වහන්සේට ප්‍රසන්නය. හැම කාරණාවකදීම දරුවන්ට කියනවා දෙමව්පියන්ට කීකරු වෙන්න. හැම දරුවෙක්ම මතක තියාගන්න. වැදගත්ම දේ තමන්ගේ දෙමව්පියන්ට කීකරු වෙන එක. සියලු කාරණාවලදී කීකරු වෙන්න ඕන. එතන කියනවා ඒකට උන්වහන්සේ ප්‍රසන්න වෙනවා. ඕගලන් කීකරු වෙද්දී උන්වහන්සේ ඕගලන්ට ආශිර්වාද කරන්න යනවා. ඉතින් හරි වටින දෙයක්. ඉතින් ඕගලන්ගේ අධ්‍යාපනයට උන්වහන්සේ ආශිර්වාද කරයි. ඒ වගේම තරුණ කාලයේදී ඔබ ගන්න තීරණ වලට ආශිර්වාද කරයි. ඔබගේ හිතන්නේ නැති විදිහට ඔබගේ අනාගතයට ආශිර්වාද කරයි. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදයේ බහුලව ලැබෙන්න යනවා. ඒ වගේම අපි දකිනවා දරුවන්ට දීලා තියෙන දේ තමයි ඒක කළාම අපි දකිනවා දීර්ඝායුෂත් ලැබෙන්න යනවා. ඉතින් හරි ගොඩක් ආශිර්වාද තියෙනවා දරුවන්ට. ඉතින් හැම දරුවෙක්ගේම වගකීම පුංචි ඉඳන් හැම දරුවෙක්ගේම වගකීම දෙමව්පියන්ට කීකරු වෙන එක. ඒක තමයි එතන කියන්නේ. සියලු කාරණාවලදී දෙමව්පියන්ට කීකරු වෙන්න. ඒ වගේම අපි දකිනවා එපිසොපතට ආවහම එතනත් කියනවා ස්වාමින් වහන්සේට විරුද්ධව මොන හරි තියෙනවා නම් දරුවන්ටත් අවස්ථාව තියෙනවා. බයිබලයට අනුව ඒ දෙයට ඇහුම්කන් දෙන්න. ඉතින් ස්වාමින් හැම වෙලාවෙදීම අපි දකිනවා ඉහළින්ම තියෙන්නේ ස්වාමින් වහන්සේගේ වචනය. ස්වාමින් වහන්සේගේ වචනේ ඊට පස්සේ තමයි අපි ඔක්කොමලා පල්ලෙහැන් ඉන්නේ. ඉතින් ස්වාමින් වහන්සේගේ වචනයට විරුද්ධ දෙයක් තියෙනවා නම් දරුවන්ටත් ඒක දෙමව්පියන්ට පෙන්නලා දෙන්න පුළුවන්. මේ දේ දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධයි.
ඒ නිසා අපිට මේක කරන්න බෑ. ඒ නිසා තාත්තේ අම්මේ දැන් ගිහිලා පොඩ්ඩක් යාඥා කරලා කල්පනා කරලා මේ වචනයට එකඟව අපිට මේ දේ කියන්නේ. දැන් දරුවන්ටත් අවස්ථාවක් තියෙනවා. වචනය තමයි අපි ඔක්කොමලාගෙම ඉහළම මට්ටමේ තියෙන දේ. වචනයත් එක්ක තමයි හැම දෙයක්ම බලන්නේ. ඉතින් අපි ඒ වගේ පුරුදු වුණොත් කවදාවත් අපිට වරදින්නේ නැහැ. ඉතින් දරුවන්ට කියනවා දෙමව්පියන්ට කීකරු වෙන්න. ඒ වගේම අපි දකිනවා පරණ කිවිසුම දිහා බැලුවාම කීකරු වෙන්නේ නැත්නම් අකීකරු වෙනවා නම් ඒක හඳුන්වනවා කැරලි ගැසීමක් හැටියට. කැරලි ගැසීමක්. එතකොට මොකද වෙන්නේ? උන්වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ. උන්වහන්සේ සන්තෝෂ වෙන්නේ නැහැ. එතකොට ඒ දරුවන්ට නියම ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. ඉතින් දරුවන් ආශිර්වාදය ලබන්න ඕනේ නම් උන්වහන්සේගේ ප්‍රසන්නභාවය ලබා ගන්න අවශ්‍ය නම් කරන්න තියෙන දෙමව්පියන්ට කීකරු වෙන්න. ඉතින් ඉන්නේ තැන ඉඳන් බලන්න මේ හැම කෙනෙක්ටම එකයි. භාර්යාවන්ට කියනවා ස්වාමි පුරුෂයන්ට යටත් වෙන්න. ස්වාමි පුරුෂයන්ට කියනවා භාර්යාවන්ට ප්‍රේම කරන්න. දරුවන්ට කියනවා දෙමව්පියන්ට කීකරු වෙන්න. ඊට පස්සේ හතරවෙනි එක දෙමව්පියන්ට එතන කතා කරනවා. 21 වෙනි පදේ අපි දකිනවා. එතන පියවරු කියලා කියනවා. පියවරුනේ නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා. දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා එතන හරි ලස්සන දෙයක් එතන කතා කරන්නේ. අපි වැඩියෙන් කතා කරන්නේ නැති පැත්තක්. එතන කියනවා මෙතන පියවරු කිව්වට එතන මව පියා ඒ හැම කෙනෙක්ම ඒකට ඇතුළත් වෙනවා. එතන කියනවා දරුවන්ව කෝප කරන්න එපා. දරුවන්ව කෝප කරන්න එපා. එතන කියනවා දරුවන්ට කලකිරෙන දේවල් කරන්න එපා. දැන් ගොඩාක් වෙලාවෙදී අපි දකිනවා දරුවන්ට ඒ වගේ කලකිරෙන දේවල් කළොත් දරුවෝ මොකද වෙන්නේ? ඒවා හැමින් දරා ගන්නවා ඒ දරුකමේදී. ඒ වයසත් එක්ක ඒගොල්ලන්ට කරන්න බැරුව. ඉන්න නිසා ඒගොල්ලන් දරා ගන්නවා. ඒගොල්ලන් දන්නවා මේ බලන්න මගේ අම්මයි තාත්තයි අසාධාරණයි. ඒත් දරා ගන්නවා. ඊට පස්සේ ඒ වගේ දරාගෙන ඉඳලා එක වෙලාවකද ඒ දමයක් හැදෙන වෙලාවක් වෙනවා. කලකිරෙන දේවල් කරාම එක වෙලාවකදී ඒක පුපුරන්න යනවා. ඒක තමයි වෙන්නේ. අපි බැලුම් බෝලයක් අරගෙන හුලං ගැහුවොත් හුලං ගහද්දී ඒක එන්න බැලුම ලොකු වෙන්න ගන්නවා. ඒ ලොකු වෙලා එක වෙලාවක් එනවා බැලුම පුපුරන්න යනවා. ඒ පුපුරන වෙලාවේදී දේවල් කරන්න අපිට හරි අමාරු වෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම දෙමව්පියෝ මතක තියාගන්න දරුවන්ව දරුවන්ට කලකිරෙන දේවල් කරන්න එපා. ඒක දේව වචනේ දෙන එක. ඉතින් හැම වෙලාවෙදීම මේ දරුවන්ව කෝප කරන්නේ නැතුව ඉන්න දේ අපි බලා ගන්න අවශ්‍යයි. ඉතින් දරුවෝ අපි දකිනවා ඒගොල්ලන් දරුවෝ හැටියට ජීවත් වෙනවා දේවල් කරනවා. එතන අපි ටක් ගාලා ඒගොල්ලන්ගේ තත්වයට එන්න ඕනේ. දැන් මට ඉන්නේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට අවුරුදු 4යි එක්කෙනෙක්ට අවුරුදු 8යි. පුදුම දේවල් කරන්නේ. හරි අමාරුයි දැන් මේ තත්ත්වය තේරුම් ගන්න. ඉතින් අපි කොහොම හරි මේ තත්ත්වයට තේරුම් ඇවිල්ලා අරගෙන ඒගොල්ලන්ට ආදරෙන් දේවල් කරන්න තියෙනවා. දැන් එක දවසක් හෝම් සෙල් එකට ගිය සතියේ. ආයේ හෝම් සෙල් එකේ දුන්නා මේ ඉවර වෙලා මඤ්ඤොක්ක. අපි ඔක්කොමටම කන්න. මඤ්ඤොක්ක දුන්නා. දුන්නාම ඉතින් ඔක්කොම මම දැන් මඤ්ඤොක්ක කනවා. කාලේ ඊට පස්සේ ඉතුරු වෙලා දැන් ඉතිරි ටික මේසේ තිබ්බා. මේකේ. දැන් මගේ පුතා මොකද කළේ? ගිහිල්ලා ඊට පස්සේ ඔක්කොම කන්නේ නැහැ. මේසේ දිනවා අත් දෙක මෙහෙම පිටිපස්සේ අරගෙන කටින් කනවා. හිතලා බලන්න. මේ මඤ්ඤොක්ක කෑල්ල දැන් ඔක්කොම කාලේ ඉතුරු එක දැන් අර ට්‍රේ එක දාලා දීන්නේ කටින් කනවා. දැන් හරි අමාරුයි. හිතන්නේ නැති දේවල් කරන්නේ. දැන් මේවා කොහෙන් ඉගෙනගෙනද දන්නේ නැහැ. ගෙදරවත් කරන්නේ නැහැ. හරි පුදුමයි. දැන් අපිට තියෙනවා ඒක ලස්සනට මේ දේවල් එක ගනුදෙනු කරන්න. හදන්න. දැන් එතෙන්ට ගියාම ලැජ්ජාවක්. ඒ ගෙදරට ගියාම. ඒ ඔක්කොමලා ඉස්සලා එහෙම කළාම. එතකොට නිකන් අපි හදලා තියෙන විදිය ගෙදරත් මෙහෙම කරනවා වගේ. හැබැයි ගෙදර කවදාවත් එහෙම කරන්නේ නැහැ. දැන් අපි දකින්න සමහර දේවල් අපිට තියෙනවා ඒ දරුවන්ට කලකිරෙන්නේ නැතු වෙන්න ප්‍රසිද්ධිය අපි එයාට බනින්න නැතුව ලස්සනට දේවල් කරන්න තියෙනවා. දැන් සමහර අය ඒ වගේ තමයි කරන්නේ කලකිරෙන දේවල්. එක දවසක් එක අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා තමන්ගේ දරුවව අරගෙන ඉස්සරහට ඇවිල්ලා පාස්ටර් මගේ දරුවා ගැන යාඥා කරන්න කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නැහැ. හරිම මුරණ්ඩුයි. මුකුත් කරන්නේ නැහැ. මෙයාට යාඥා කරන දරුවත් ඉන්නවා. ඊට පස්සේ දැන් කරගන්න දෙයක් නැහැ. දැන් එහෙම කිව්වම මොකද දරුවට කලකිරෙන්නේ නැද්ද? හැබැයි ඒ වගේ දෙයක් තියෙනවා නම් පාස්ටර්ට පෞද්ගලිකව කියන එක කමක් නැහැ. දරුවත් එක්කම ඇවිල්ලා කිව්වහම අනිකා හිතලා බලන්න. ඉතින් ඒ නිසා අපි ඒව ගැන ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඉතින් අපි දේවල් කරද්දී ගොඩාක් දේවල් සමහරට අපි හිතන්නේ නැහැ. සමහරට දැන් දරුවන්ගෙන් අහලා බැලුවොත් එහෙම ඕනේ දරුවෙක් කියව නිකන් හිතලා බලන්න. ඔය ටීචර්ස්ලා අහලා බලන්න. ඔය ටීනේජ් දරුවන්ගෙන් ඔයගොල්ලන් ගෙදර ආසම නැති දේ මොකද්ද කියලා. ආසම නැති දේ මොකද්ද කියලා ඇහුවොත් ටීචර් කෙනෙක් දරුවෝ අනිවාර්යෙන් කියනවා අපේ එකම වරද නැවත කී බනින්න එක තමයි ආස නැත්තේ කියලා. ඒ කියන්නේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා කරපු වරද දැන් අද වරදක් කළා නම් ඒකත් කියලා තමයි බනින්නේ. එදත් එහෙමයි මෙහෙමයි. එතකොට දරුවෝ මොකද වෙන්නේ ඒවා තුලින් කාරා කියනවා. දරුවන්ට එහෙම බනින්න එපා. පරණ දේවල් සමාව දීලා අමතක කරන්න අද ඉඳන් අලුතෙන් යන්න ගමන. දරුවෝ හරි එතකොට ගොඩ නැගිනවා. දරුවන්ගේ හෝ හිතේ තියෙනවා.
හැමදාම මේ එකම දෙන්නේ කියන්නේ කී බයිනවා. ඉතින් එහෙම කරන්න නරකයි. දැන් අපේ ජීවිතේ අපිටත් ඒ අත්දැකීම් තියෙනවා. අපිත් එහෙම බැනුම් අහලා තිනවා. ඉතින් එහෙම වෙන්න හොඳ නැහැ. ඉතින් අපි දකිනවා දැන් මේ වගේ ගොඩක් දේවල් හිතන්න ඕගොල්ලෝ. දැන් මේ කොටසේ අපි අනුව අපිට හිතන්න තියෙනවා. මොනවැන්ද කලකිරෙන්නේ? ඒ නිසා අපි දකිනවා ඒ වගේ කලකිරෙන දේවල් අපි කරන්න හොඳ නැහැ. ඉතින් අපි හැම වෙලාවෙදී මේ වගේ විවේචනය කරන්න හොඳ නැහැ. ඉතින් විවේචනයේ වෙනුවට අපි මොකද කරන්න ඕන? දරුවන්ගේ ශක්තිමත් පැති කතා කරලා ඒගොල්ලන්ව ධෛර්යමත් කරලා ඒගොල්ලන්ව ගොඩ නගන්න තියෙනවා. ඒක තමයි තියෙන වගකීම. ඉතින් දෙමව්පියන්ට තියෙන වගකීම. දරුවන්ට හැම වෙලාවෙදීම කලකිරෙන්නේ නැති වෙන්න දේවල් කරන එක. හැම වෙලාවෙදීම දරුවන්ව කෝප නොකර දේවල් කරන එක. ඉතින් දෙමව්පියනි අපේ වගකීම ඒකයි. ඉතින් අපි එහෙම කළොත් ගොඩක් දරුවෝ ගොඩ නැගින්න යනවා. ඊයේ මට ලස්සන කතන්දරයක් අහන්න ලැබුණා. රත්නම් පිටියේ අපි මේ ලොකු පාගමනක් තිබුණා. ඒ පාගමනේදී ළමයි සම්බන්ධව ලංකාවේ බාරව ඉන්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලස්සන දෙයක් කිව්වා. එයා කියපු දේ තමයි එයා කිව්වා එක ළමෙක් ඉස්කෝලේ ගියාලු. ළමයා ඉස්කෝලේ ගියාම මේ ටීචර් කරලා තියෙන වැඩේ ලියුමක් ලියලා දුන්නාලු. මේ ලියුම ගිහිල්ලා අම්මගේ අතටම දෙන්න කියලා. ළමයාට දුන්නාලු. ළමයා මොකද කළේ? ඒ ලියුම අරන් ඇවිල්ලා අම්මගේ අතටම දුන්නාලු. අම්මගේ අතටම දුන්නාම අම්මා ඒක බැලුවලු කියවලා. දෙපාරක් තුන් පාරක් කියවලු. කියවලා බැලුවලු. ඊට පස්සේ බලලා ඊට පස්සේ ළමයාත් දැන් බලාගෙන ඉන්නවලු අම්මා මේ ලියුම බලනවා ටීචර් කපු. බලනවා. ඊට පස්සේ අම්මා බලලා ඊට පස්සේ බල ඉන්නවලු ළමයා අහනවලු අන්තිමට දැන් අම්මා දෙපාර තුන් පාර බලනවා කියලා ළමයාට තේරෙනවා. ළමයා අහනවලු අම්මගේ මොකක්ද මේ ලියුමේ තියෙන්නේ? මේ ලියුමේ කියලා තියෙනවා පුතේ ඔයා තමයි ඉස්කෝලේ ඉන්නේ දක්ෂතම ළමයා. ඔයා වගේ ළමෙක් නෑ. ඔයා බැලුවාම ටීචර්ස්ලටත් වඩා දක්ෂයි. ඔයාට උගන්වන්නත් මේ ඉස්කෝලේ ටීචර්ස්ලා නෑ. එච්චර ඔයාට හැකියාව තියෙනවා. පුදුම සහජ දක්ෂතාවයන් තියෙන ළමෙක්. ඒ නිසා මේ දරුවව මේ ඉස්කෝලේට එවන්න එපා. ගෙදර තියාගෙන උගන්වන්න. දැන් ඒක තමයි අම්මා ඉතින් කිව්වලු ළමයාට. ඉතින් ළමයාට කියලා ඊට පස්සේ ළමයා ඉතින් ඒක අහලා ඊට පස්සේ මොකද වුනේ? අම්මා ඔහොම ගිහිල්ලා ඊට පස්සේ කාලයක් ගිහිල්ලා මිය ගියාලු. මිය ගියාම ඊට පස්සේ මේ ළමයා මොකද කළේ? නිකන් ඉන්න ගමන් අම්මගේ බඩුව අස් කරන ගමන් එකපාරට අම්මගේ දිනපොත හම්බුණාලු. බලාගෙන යද්දි අම්මගේ දිනපොතේ තියෙනවලු අර ටීචර් ලියුම එපු දවස. ඒක මාට මෙයාටත් විශේෂ වුණා. ලියුමත් එතන තියෙනවා අමුණලා. මෙයා හිතනවලු අම්මා එදා මට කිව්වා මේ වගේ දෙයක් මගේ ඔළුවේ තිබුණා. හරි දක්ෂයි ඔක්කොම කියලා. ඊට පස්සේ මම මේ ලියුම කියවන්න ඕනේ කියලා එයා කියවවලු. ඒ කියවනකොට ඒ ළමයා කියවවලු ඒ ලියුම. ඒ ලියුමේ තිබුණලු මේ ඉස්කෝලේ මේ වගේ මෝඩ තකතිරු ළමෙක් නැහැ. අපි කාටවත් මේ ළමයාගෙන් වදයක්. මේ ළමයා අපිට උගන්වන්න බෑ. මේ අපේ ගුරුවරුන්ට වදයක් කියන දේ අහන්නේ නැහැ. හරිම හිංසාකාරී කෙනෙක්. මෙයාව වහාම අදින් පස්සේ ඉස්කෝලේ වන්න එපා. ඒකේ තින්නේ එහෙමයි. ඒ ළමයා තමයිලු තෝමස් අල්වා එඩිසන්. බල්බ් එක හොයාගත්තේ කෙනා. හරි ලස්සන දෙයක්. එයා කිව්වේ. එයා කිව්වා දෙමව්පියෝ බලන්න ඒ දරුවන්ව පුංචි කාලේ අගේ කිරීම තුලින් ඒ ළමයා කොච්චර ඉදිරියට යනවද. එයා ගොඩක් දේවල් කතා කළා සේයා ගැන ගොඩක් දේවල් කතා කළා. එයා කියපු එක දෙයක් මගේ හතරදෙට ගොඩක් වැදුනා. ඉතින් අපි දෙමව්පියෝ හැටියට ඒ දරුවන්ට ගොඩක් අපි ප්‍රසන්න කරනවා නම් කතා කරනවා නම් සන්තෝෂ කරනවා නම් කෝප කරන්නේ නැතුව ආදරෙන් හදනවා නම් ඒ දරුවෝ හොඳට ගොඩ නැගෙන්න යනවා. හැම වෙලාවෙදිම දරුවෝ නරක නම් ඒකෙන් පේන්නේ ඔබගේ පියවරු මව්වරුන්ගේ රෝල් එකේ තියෙන අඩුපාඩුවයි. හැම වෙලාවෙදිම මේක මතක තියාගන්න. දරුවෝ අප්සෙට් නම් ඒකෙන් පේන්නේ ඔබ ගැනයි. දරුවෝ ඔබගේ කණ්ණාඩියයි. ඒ නිසා අපි මොකද කරන්නේ? දරුවන්ව හොඳට හදන්න ඕන. හැදුවොත් කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් දෙමව්පියනේ මතක තියාගන්න දරුවන්ව කෝප කරන්න එපා. දරුවන්ට ආදරෙන් කතා කරන්න ගොඩනගන්න. ඊට පස්සේ පස්වෙනි කාරණාව අපි දකිනවා 16න්ට කතා කරනවා. 16න්ට. එතන 22 වෙනි පදේ ඉඳන් කියනවා. 16 මිනිස්යන් සතුටු කරන්නන් මෙන් පෙනීමට නොව ස්වාමින් වහන්සේ කෙරෙහි බය ඇතිව හිතේ අවංක කමින් මාංශාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරු යල්ලා. නුඹලාට නුඹලාගේ විපාකයේ වූ උරුමය ස්වාමින් වහන්සේගෙන් ලැබෙන බව දැන නුඹලා කරන කොයි දෙයක් නමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමින් වහන්සේට මෙන් සිතින් කරපල්ලා. අපි දකින්න එතන එකයි කියන්නේ. නුඹලා සේවය කරන්නේ ස්වාමි වූ ක්‍රිස්තුස් වහන්සේටය. දැන් බලන්න මේ කොටසේ මේ වැඩ කරන ජනතාවට කතා කරනවා. සේවය කරන අයට. ඔෆිස් වල අපි ඔක්කොම එකට වෙනවා. අපි සේවයක් කරනවා. ඒ හැම කෙනෙක්ටම කතා කරනවා. දැන් එතන කතා කරලා කියනවා එතන කියන්නේ හරි එකම කාරණාව තමයි හරියට වැඩ කරන්න. ඒකයි කියන්නේ. සේවකයන්ට කියනවා හරියට වැඩ කරන්න. පවුල් තුමා කියන්නේ ඒකයි.
බලන්න එදාත් කොලොසියේ සභාවට මේක බලපනවා. අදටත් හැම කෙනෙක්ටම මේක බලපානවා. අනාගතයටත් බලපානවා. හරියට වැඩ කරන්න. ඒකයි කිව්වේ. ඉතින් කියනවා මෙලොව ඉන්න මේ පොළොවේ ඉන්න ස්වාමිවරුන්ට කීකරුවෙන්. දැන් අපි දකින්න අපිට ලේසි දෙවියන් වහන්සේට කීකරුවෙන්. හැබැයි පොළොවේ ඉන්න අයට තමයි අමාරු. නේ අපිට පොළොවේ එක එක නායකයෝ දීලා තිනවනේ. නායකයන්ට කීකරු වෙන එක අමාරුයි. දැන් මෙතන කියනවා අපිට ඉන්නේ නායකයන්ට ඒ ස්වාමිවරුන්ට කීකරු වෙන්න කියලා. ඊට පස්සේ මේ කොටසේ කියනවා ඒක නිකන් අවංක කමින් කරන්න. දැන් සමහර අය ඉන්නවා අපි දකිනවා මූනිච්චාවට කරන්න දේවල් නේ. නායකයා යද්දි හොඳට hina වෙලා ඉන්නවා. නායකයා යද්දි ඔරවනවා. එහෙමනේ. ඒ ඉස්කෝලේත් එහෙම සාමාන්‍යයෙන් ඉස්කෝලේ යනකොට අපිට මතකයි නේ ප්‍රින්සිපල් එද්දි hina වෙලා යනවා. යද්දි නිකන් මොන හරි අතින් හරි කියනවා. ප්‍රින්සිපල්. දැන් ඒක නෙමෙයි. දැන් ඒක උන්වහන්සේ සන්තෝෂ වෙන්නේ නැහැ. උන්වහන්සේ දකිනවා. ඊට පස්සේ අපි කටින් ඒ වගේ ඇඟෙන් අංග චලනයන් වලින් නරක ප්‍රතිචාර දක්වන එක හිතෙන් හරි දක්වනවා නම් ඒක උන්වහන්සේ මෙතන කියන්නේ ඒ ඇයට අවංකව කීකරු වෙන්න. ඒක තමයි එතන කියන්නේ. අවංකව කීකරු වෙන්න. මේ බොස් එද්දියාට පණ දෙන්න වගේ කතා කරලා බොස් නැති වුණාම බනින්න කියන එක නෙමෙයි. අවංකව හිතේ දෙහින්ද යාට කියන්නේ කියලා යාව ගොඩනගලා යාට කීකරුව දේවල් කරන. ඒක ඇවිල්ලා සේවකයාගේ වගකීම. ඒ කොටස කියන්නේ ඒකයි. තමන් අවංකව තමන්ගේ දේ කරන්න. ඒ වගේ මේ කොටස කියනවා ඒ කරන කොයි දෙයක් වුවත් මිනිස්යන්ට නොව ස්වාමින් වහන්සේට කරනවා වගේ කරන්න. මිනිස්යන්ට නෙමෙයි ස්වාමින් වහන්සේට කරනවා වගේ. හරි ලස්සනයි. එතකොට අපේ විවිධ වැඩ දේවල් කරද්දී මතක තියාගන්න ඕනේ මම මේ දේ කරන්නේ ස්වාමින් වහන්සේටයි. දැන් එහෙම තමයි අපිට වැඩ කරන්න කියලා තියෙන්නේ. ඒ කොටසේ අන්තිමට 24 අන්තිමටම කියනවා නුඹලා සේවය කරන්නේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේට. එතන බලන්න එතන කියනවා දැන් අපි ඔෆිස් එකක වැඩ කරන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා සේවය කරන්නේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේටයි. සේවය කරන්නේ උන්වහන්සේටයි. නිකන් අපි කරන සේවය අපි දකින මෙතන දේව සේවයක් වක් පෙන්නනවා. දේව සේවයක්. ඒක උන්වහන්සේට කරන දෙයක්. අපේ ඔෆිස් එක වැඩ කරන්නේ ලෝකේක ඔෆිස් එක. හැබැයි අපි ඒක ස්වාමින් වහන්සේට කරන දෙයක් කියලා දේව වචනේ කියන්නේ. දැන් මේ කොටසේ දිහා බැලුවාම තියෙන විශේෂත්වය තමයි හැම අනිත් කාරණා දිහා බැලුවාම හැම එකටම එක පදයයි තියෙන්නේ. දැන් මේකට පද ගණනාවක් ලියලා තියෙනවා මේ සේවය ගැන. ඉතින් ඒ නිසා අපි දකිනවා ඒකේ වටිනාකමක් තියෙනවා. ඉතින් අපි හැම කෙනෙක්ම සේවය කරන්න හැටියට මතක තියාගන්න ඕනේ අපි අවංකව අපේ රැකියාව කරන්න. අපි අවංකව කරන්න. අයුක්ති සහගත දේවල් කරන්න නරකයි. හැම වෙලාවෙදීම සාධාරණ දේ කරන්න ඕනේ. ඉතින් හැම දේ වෙලාවෙදී මතක තියාගන්න ඕනේ ඒක ස්වාමින් වහන්සේට ගණන් දෙන්න තියෙනවා. ඉතින් හිතලා බලන්න අපි මේ වගේ ලංකාවේ අපි වැඩ කළොත් ලංකාව කොච්චර දියුණු වෙයි. හිතලා බලන්න අපි අපේ ඉන්නේ කාර්යාලේ අපි මේ වගේ වැඩ කරන ගත්තොත් කාර්යාලේ කොච්චර දියුණු වෙයිද? අද බලන්න කාර්යාලයකට ගියාම ඔක්කොම මේ වගේද වැඩ කරන්නේ. ඔක්කොම ඒ ඉහළයට බැන පැයටත් පුළුවන් තරම් විවේකව ඉඳලා ඒ වගේ තමයි කරන් දේවල්. දැන් සමහර අය කියනවා මේ අර පොත් දාන්න නැතුව පොත් දැම්මහම වෙන අය අස්සම් කරනවා කියලා. දැන් ඇඟිලි සලකුණ දානවා. දැන් ඒතකොට දැම්මහම මිනිස්සුන්ව ඒතකොට අවංකව වැඩ කරයි කියලා. දැන් ඇඟිලි සලකුණ දැම්මහම දැන් හොයාගෙන තියෙන උදේට ඇවිල්ලා ඇඟිලි සලකුණ තියලා යනවලු ගෙදර වෙන වැඩවලට. ඊළඟ ආපහු හවසට ඇවිල්ලා ඇඟිලි සලකුණ තියලා යනවලු. දැන් බලන්න හිතලා මේ මිනිස්සු කරන දේවල්. උදේට ඇවිල්ලා මාක් කරන වෙලාව ඊට පස්සේ යනවා. එයාගේ වැඩ ඔක්කොම කරලා හවසට ඇවිල්ලා ආපහු තියනවා. හරි පුදුමයි. දැන් අපි හිතන්නේ අපි මේ වගේ ඔක්කොම එකට වැඩ කළොත් හරියට කොච්චර ලංකාව දියුණු වෙයි. කොච්චර අපේ රට ආශිර්වාදමත් රටක් වෙයිද. අපේ රටේ හැම සම්පතක්ම දිනනවා. ලෝකේ අපි දකිනවා අනිත් ඔක්කොම රටවල් එක්ක බැලුවාම හැම අතින්ම ආශිර්වාද දිනනවා. මිනිස්සු හොඳට දේවල් කළොත් ආකල්ප වෙනස් කරගත්තොත් කොච්චර ආශිර්වාදයක් වෙයිද. ක්‍රිස්තියානියයි ලංකාවේ ඉන්නේ ක්‍රිස්තියානියයි වෙනස් වුණොත් ඒ වගේ හරියට වැඩ කළොත් තව කොච්චර ආශිර්වාදයක් වෙයි. ක්‍රිස්තියානියට පුළුවන් අනිත් අයවත් හරවන්න. ඒ නිසා අපි එක එකනා වැඩ කරන තැන හරියට වැඩ කරමු. ස්වාමින් වහන්සේක බලාගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේගෙන් අපිට විපාක ලැබෙනවා. ඒක මතක තියාගන්න. ඒව ඇවිල්ලා බාහිර සම්බන්ධතාවය. ස්වාමින් වහන්සේ විපාක දෙනවා. අනිවාර්යයි ඒක. ඔබගේ උසස් වීම හැම දෙයක්ම ලැබෙනවා. ස්වාමින් වහන්සේව වෙන්න ඉඩ හරිනවා. ආශිර්වාද කරනවා. අපි ඒක ස්වාමින් වහන්සේට කරනවා වගේ අපි කළොත් කවදාවත් වරදින්නේ නැහැ. අන්තිම දේ 4 පළවෙනි පදේ. එතන කියනවා ස්වාමිවරුනි ස්වර්ගෙහි නුඹලාට ස්වාමි කෙනෙක් සිටින බව දැන නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨ වූ සාධාරණ වූ දේ කරපල්ලා. එතන අපි දකින්න ඒ කොටසේ කතා කරනවා මේ ස්වාමිවරුන්ට කතා කරන. ඒ කියන්නේ බොස්ලට. බොස්ලට කියනවා වැඩ කරන සෙනගට සාධාරණ දේ කරන්න. සාධාරණ දේ කරන්න. ඒකයි කියන්නේ. වැඩ කරන අයට කියනවා අවංකව වැඩ කරන්න. බොස්ලට කියනවා සාධාරණ දේ කරන්න. හැම වෙලාවෙදී මේ
බොස්ලට කියනවා රයිට් ඔයා බොස් කියලා හිතාගෙන ඉන්න එපා. හිතන්න ඔයාට වඩා බොස් කෙනෙක් තව ඉන්නවා. ස්වර්ගයේ ඉන්නවා. ඉහළම ගෙනා උන්වහන්සේ. ඉතින් එහෙම හිතලා ඒ ඉන්න බව දැනගෙන සාධාරණ දේ කරන්න. ඒතකොට බොස් සාධාරණ දේ කරන්නේ නැත්නම් ස්වාමින් වහන්සේ බොසුයි අතර තමයි ඒ ගනුදෙනුව තියෙන්නේ. ස්වාමින් වහන්සේක අහන්න යනවා. ඒ නිසා අපි දකිනවා හැම බොස් කෙනෙක්ටම තියෙනවා සේවකයන්ට ධර්මිෂ්ඨ වූ දේ කරන වගකීම. ඒ ධර්මිෂ්ඨ දේ කලේ නැත්නම් මොකද වෙන්නේ? ඒකේ ගණන් දීම ඒ නායකයාට තියෙනවා. ඉතින් මේ කාරණා දිහා බැලුවම අපි දකිනවා කාරණා 6ක් තිබුණා. කොටස් 6යි. හැම කාරණාවකටම එකයි. සමහර වෙලාවට ඔබට එකයි කරන්න තියෙන්නේ. සමහර අයට දෙකක් තියෙන්න පුළුවන්. දැන් අම්මලාට නම් දෙකක් තියෙනවා. ස්වාමි පුරුෂයාගේ කාරණාව, දරුවන්ගේ කාරණාව. දෙකක්. දැන් බලන්න අපිට තියෙන කාරණාව අපි කරමු. එතකොට ගොඩක් දේවල් වෙන්න යනවා. භාර්යාවන්ට කිව්වේ මොකද්ද? පුරුෂයන්ට යටත් වෙන්න. ඔයගොල්ලන් කියන්නේ. පුරුෂයන්ට කිව්වේ මොකද්ද? භාර්යාව කියන්න එපා. පුරුෂයන්ට කියන්න ඉඩ හරින්න. පුරුෂයන්ට කිව්වේ මොකද්ද භාර්යාවන්ට? ප්‍රේම කරන්න. එතකොට ඊළඟට අපි දැක්කා දරුවන්ට කිව්වා. දරුවන්ට කිව්වේ මොකද්ද? කීකරු වෙන්න. දෙමව්පියන්ට කීකරු වෙන්න සියලු කාරණාවලදී. ඊට පස්සේ දෙමව්පියන්ට ආපහු කිව්වා. දැන් දෙමව්පියෝ කියන්නේ දෙමව්පියන්ට කිව්වේ මොකද්ද? දරුවන්ව කෝප කරන්න එපා. කෝප කරන්න එපා. ඊට පස්සේ කිව්වා වැඩ කරන සෙනගට අපි ඔක්කොටම සෙනගට කිව්වා. මොකද්ද කිව්වේ සෙනගට? හරියට වැඩේ කරන්න. නේ සාධාරණ විදියට වැඩ කරන්න. අවංකව වැඩ කරන්න. ඊට පස්සේ නායකයන්ට කිව්වා, බොස්ලට කිව්වා සාධාරණ දේ කරන්න. සේවකයන්ට සාධාරණ වෙන්න. දැන් බලන්න කාරණා 6යි. මේ 6 කළොත් අපේ බාහිර සම්බන්ධතාවයන් හොඳට ගොඩ නැගෙනවා. හැම බාහිර සම්බන්ධතාවයක්ම මේක ඇතුළත් වෙනවා. නිකන් හිතලා බලන්න මේ හැම එකක්ම ඇතුළත් වෙනවා. මේ අපි මේ ටික පටන් ගත්තොත් පවුලෙන් ඊට පස්සේ අපේ කාර්යාලය ඊට පස්සේ අපි දකිනවා හැම කෙනෙක් එක්කම හොඳට බාහිර සම්බන්ධතාවයන් ගොඩ නැගෙනවා. එහෙම ගොඩ නැගෙනවා කියන්නේ අපි ගොඩක් දියුණු වෙනවා. දැන් මෙහෙම කවුරු හරි කරන්න එපා. අමාරුයි කියලා හිතනවා නම් මේක අමාරුයි මට. මේ දෙක ඉගෙන ගත්තා මට අමාරුයි. අමාරුයි කියලා හිතනවා නම් ලේසි ක්‍රමයක් තියෙනවා. එකක් තමයි තමන්ගේ තියෙන සුව කැමැත්ත උන්වහන්සේට බාර දෙන්න. තමන් හිතන් ඉන්නවා නම් මේවයි කියලා තමන්ගේ මොන හරි සුව දෙයක් සුව ධර්මිෂ්ඨතාවයක් අල්ලගෙන ඉන්නවා නම් ඒක උන්වහන්සේට බාර දීලා යටත් වෙන්න උන්වහන්සේට කියන්නේ ස්වාමිනී මට උදව් කරන්න. මට උදව් කරන්න. මට උදව් කරන්න කිව්වම උන්වහන්සේ උදව් කරන්න යනවා. ඒ වගේම ඔබ එක එකේනාත් උදව් කරන්න. ඉතින් දැන් මේ කොටස අවසන් කරන්න යනවා. ඔයගලන්ට ගෙදර වැඩකුත් දීලා. ගෙදර වැඩකුත්. ඒ සාමාන්‍යයෙන් ඒතකොට හොඳයිනේ අද ගිහිල්ලා ඉගෙන ගත්තේ දේ දැන් හෝම්වර්ක් එකක් දුන්නාම තමයි ඒක හොඳට ඇතුළට යන්නේ. දැන් ළමයිට ඉස්කෝලේ ගියාම ගෙදර වැඩ දෙනවා. දැන් අපේ ළමයිටත් දුන්නාම දරුවන්ට වඩා ඒක අපිටත් බලපානවා සෑහෙන්න. ඇයි අපිත් දැන් ඒක කරන්න තියෙනවා. දැන් ගෙදර වැඩේ. ගෙදර වැඩේ තමයි ගිහිල්ලා භාර්යාවගෙන් අහන්න ස්වාමි පුරුෂයා අහන්න එයා පළවෙනි ගෙනානේ ස්වාමි පුරුෂයා නායකත්වය දෙන්න ඉස්සෙල්ලා ස්වාමි පුරුෂයාට අහන්න දෙන්න. ඒ භාර්යාවගෙන් අහන්න අද රාට යාඥාවට වාඩි වුණාම භාර්යාවට කියන ආදර නම ඔක්කොම කියලා ඔයගලන් කියන නමක් ඇතිනේ. ඒක මෙතන කියන්න ඕනේ. ඒක කියලා ඔය අහන්න ඔයාට මම ප්‍රේම කරනවා කියලා ඔයාට තේරෙනවද? කියලා අහන්න. එතකොට හැම පුරුෂයෙක්ම අහන්න ඕනේ අද ගෙදර ගිහිල්ලා භාර්යාවගෙන් ඔයාට මම ප්‍රේම කරනවා කියලා ඔයාට තේරෙනවා. එතකොට භාර්යාව මොකද වෙන්න ඕනේ? හොඳ හිනාවක් දාලා අනේ ඔව් ඔයා වගේ කෙනෙක් නෑ කියලා කියන්න එපා. එතකොට ඕගොල්ලන් තමයි යාට වල කපන්නේ. එහෙම වෙන්න එපා. ඕගොල්ලන් අද කට පුරෝල යාගේ අඩුපාඩු කියන්නේ. අද අවස්ථාව තියෙනවා. එතකොට අන්තිමට ඔයගොල්ලන්ගේ යාඥා කාලේදී එක එක්කෙනාට යාඥා කරන්න යනවා. ගොඩාක් මම දකින්නවා ස්වාමි පුරුෂයෝ නොමග ගිහිලා තින්නේ භාර්යාව දෙන්න ලනු නිසා. භාර්යාව කියනවා අනේ ඔව් එතකොට දන්නවා මහත්තයාගේ මූණ අප්සෙට් කරගත්තොත් දවසම ඔය එක ඒවා කියලා ඊට පස්සේ දවස් ගානකට ඕක බලපානවා සතියම ඉවරයි. ඒ නිසා මොකද හිතසන් අනේ ඔව් ඔයා වගේ හිතෙන් කියනවා මොනවටද කියලා. එහෙම එපා. අවංක වෙන්න. අවංකව කියන්න මේක තමයි කාරණාව කියලා. ඉතින් අද මොකද වෙන්නේ? භාර්යාව දැන් ඉඳන් හිතේ තියාගෙන ඉන්න මම මේවා තමයි කියන්නේ රැට. යන ගමන් කියන්නත් එපා. රැට යාඥාවට වාඩි වෙලා ඒක අහනකන් ඉන්න. පුරුෂයා අහයි ඔබගෙන් මං ඔයාට අවංකව ප්‍රේම කරනවාද? එතකොට කියන්නේ. කියලා ඊට පස්සේ ඒකට යාඥා. එතකොට ඊට පස්සේ මොකක්ද ඊළඟ දේ? දැන් පුරුෂයා ඒක අහනවා. ඊට පස්සේ භාර්යාව පුරුෂයාගෙන් අහනවා මං ඔයාට අවංකව යටත්ව ඉන්න කෙනෙක්ද? ඔයාට ඒක දැනෙනවද? දැනෙනවද මං ඔයාට යටත්?
මම ඔයා කියන දේට අහනවා. මම ඔයත් එක්ක එකට වැඩ කරනවා. මම ඔයාට උදව් කරනවා. ඒ වගේ. ඒතකොට පුරුෂයාත් කියන්නේ යාගේ තියෙන අඩුපාඩු. අඩුපාඩු කියන්නේ. හරි ලේසියිනේ. දැන් ඒක ඕනනම් දරුවෝ නැතුව ඔය දෙන්නට භාර්යාවටයි ස්වාමි පුරුෂයාට ඉස්සෙල්ලා ඒ හෝම්වර්ක් එක කරලා ඊට පස්සේ දරුවොත් එක්ක වාඩි වෙන්න පුළුවන්. නැත්නම් ඒක වැඩිය හොඳයි. ඒ දෙන්න ඒ හෝම්වර්ක් එක කරන්න. හොඳ හෝම්වර්ක් එකක්. කවදාවත් අමතක වෙන්නේ නැහැ. කවදාවත් වරදින්නේ නැහැ. ඕක හැමදාම රැය ආඥා කාලය කළත් ඒත් හොඳයි. හැමදාම දවසින් දවස අද දවසේ මම මොනවද මෝඩ දේවල් කරලා තියෙන්නේ. ඒ ටික අහගෙන ඊට පස්සේ ආඥා කරලා නිදහස් වුණාම සම්පූර්ණ පවුල ගොඩ නැගෙනවා. හරිද? ඒතකොට දැන් ඔන්න හරි. එක්කෙනෙක් කන්නාඩියක්. අපි අර ගේම් එකකුත් කරනවා ඉස්සරහට ගිහලා මේම කළා අරයා කියන දේ කරනවා. ඒ වගේ දැන් ඔන්න භාර්යාව කියන විදිහට මේ ස්වාමි පුරුෂයා හැඩ ගැහෙනවා. ස්වාමි පුරුෂයා කියන විදිහට භාර්යාව. ඊට පස්සේ දරුවොත් එක්ක අහු කරගන්න. දරුවෝ එක්ක අහු කරගෙන දරුවන්ගෙන් අහන්න අමාරු දෙයක් මේක. දැන් දෙමව්පියෝ කල්පනා කරනවා කොහොමද මේක කරන්නේ කියලා දරුවන්ගෙන් අහන්න. ඕගොල්ලන්ට අපි අවංකව අපේ වගකීම අපි දරනවාද? අපි ඕගලන්ට අයුතු දේවල් කියනවාද? අපි බයිබලයට අනුව ඕගලන්ගේ නායකත්වයේ දරනවාද? අපි ඕගලන්ව හොඳට ගොඩ නගනවාද? ඕගලන් අපි තරහ ගස්සනවාද? දරුවන්ගෙන් අහන්න. දරුවෝ අනිවාර්යෙන් ලිස්ට් එකක් දෙන්න යනවා. හිතන්නේ නැති ලිස්ට් එකක් දෙන්න යනවා. ලිස්ට් එක දුන්නාම රැට නිින්ද යන්නේ නැහැ. අද ඇහුවාම දෙමව්පියන්ට නිින්ද යන්නේ නැහැ. නේ අපේ දරුවෝ ගැන අපි හිතුවේ නෑනේ මේවා කියයි කියලා. කියන ඔක්කොම දේවල්. ඔයගලන් දන්නවද විශේෂ දේ තමයි සමහරට ඔයගලන් හිතනවා හෙමින් හිතා වෙලා ඒවා මේවා කරනවා දරුවන්ට ඔක තේරෙන්නේ නැහැ කියලා. ඔයගලන් හැරෙන එකත් දරුවන්ට තේරෙනවා. මොකද්ද කරන්නේ හැමදේම තේරෙනවා. දරුවෙන් ඇහුවොත් දරුවෝ මුළු කතාවම කියන්න යනවා. මෙතෙක් කල් අහලා නැතුව ඇති අහන්න බලන්න අදරට. අද රාට ඇහුවාම අර හාමන්ගේ රාත්‍රිය වගේ තියෙයි. හාමන්ට නිින්ද ගියෙත් නෑනේ. ඒ වගේ තියෙයි. නිින්ද නොවන රාත්‍රියක්. ඉතින් ඒ වගේ අර මෝඩ් දෙකයි වෙල්ලනකම් හාමන් බලාගෙන හිටියා. ඒ වගේ දැන් ඔයගලන්ට සෑහෙන දේවල් වෙයි. ඔයගලන්ගේ කැඩෙයි, කැඩිලා හැදෙයි. ඕන වෙලාවක අපි දකිනවා අපි කැඩෙනොට පසුතැවිලි වෙද්දී අපි ආශිර්වාද ලබනවා. අපි ගොඩ නැගෙනවා. අපේ දුර්වලකම් අපි උන්වහන්සේගේ වචනයට එකඟව හදාගද්දී උන්වහන්සේ ආශිර්වාද කරනවා. වැදගත්ම දේ දෙවියන් වහන්සේගේ වචනය. මේ කියපු ඔක්කොම කාරණාවල ඉහළින් ඉන්නේ වචනේ. බයිබලේ. ඊට පස්සේ තමයි ඔක්කොම පල්ලෙහාන් ඉන්නේ. අපි වචනය ඉහළට ගේන්න ඒකේ ආශිර්වාදය අපිට ගලාගෙන එනවා. ඒ කියන්නේ අපි උන්වහන්සේට ප්‍රේම කරනවා. ප්‍රේම කරද්දී අපිට ආශිර්වාද ලැබෙනවා. ඉතින් අපි නැගිටලා අපි ආඥා කරමු. හාලෙලූයා. ස්තුති වේවා. ගෞරව වේවා. ස්තුති වේවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ස්තුති ස්වාමීන්. හාලෙලූයා. ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ වචනය ගැන. ඒ වචනේ ජීවමානයි. ඒ වචනේ තුලින් හැම වෙලාවෙදීම අපිට ගොඩ නැගෙන්න උපදෙස් දෙනවා. අද දවසේ අපිට පෙන්නවා මේ බාහිර දේවල් තුල ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. අපි ආත්මිකව හැම වෙලාවෙදීම අපි දකිනවා අපි ගොඩ නැගෙනවා. දේවල් අහනවා. දැන් වචනේ පෙන්නවා අපි බාහිර කාරණා තුල ගොඩ නැගිලා ඒකේ ආශිර්වාද ලබන්නේ කොහොමද? ස්වාමිනේ අපි එක එකනට උදව් කරන්න ස්වාමිනේ. අපි දන්නවා ස්වාමිනේ අපි හැම කෙනෙක්ම දුර්වලයි. අපි කවුරුත් සම්පූර්ණ නැහැ. අපේ වැරදි එමටයි. අපේ අඩුපාඩු එච්චර තියෙනවා ස්වාමිනේ. මේ වෙලාවේ ස්වාමීනි අපි ඔබ වහන්සේගේ ඉදිරියේ ඒ දේවල් ගැන අපි මෙනෙහි කරන්න යනවා. අපි ඒවා හදන්න යනවා. ස්වාමීනි දැන් සමහර වෙලාවට අපි කරලා දේවල් වැරදිලා අපි ගොඩක් දුකෙන් ඉන්නවා වෙන්න පුළුවන්. සමහරට අපිට හිතෙන්න පුළුවන් ඒවෙන් අපිට ගොඩ නැගීමක් නැහැ කියලා. නමුත් අපි දන්නවා ස්වාමීනි අද දවසේ අපි පසුතැවිලි වෙලා මේ දේවල් එක හරියට ගනුදෙනු කළොත් ඔබ වහන්සේ අද ඉඳන් අපේ පවුල් වලට ආශිර්වාද කරන්න යනවා. අද ඉඳන් අපිට අලුත් මාවතක් ඔබ වහන්සේ විවෘත කරන්න යනවා. අද ඉඳන් අපිට අලුත් ශක්තියක් දෙන්න යනවා. ස්වාමිනේ අපි හැම කෙනෙක්ටම ස්වාමිනේ අපේ දේ තුල ඉන්නේ නැතුව ස්වාමිනේ කැඩිලා පල්ලෙහාට ඇවිල්ලා ස්වාමිනේ අපි එක එකනාට අපේ දේවල් හදා ගන්න අපිට උදව් කරන්න. කරුණාව දෙන්න ස්වාමිනේ. ඒ වගේම ස්වාමිනේ මේ වෙලාවේදී අපි එක එකනා ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමිනේ. ස්වාමිනේ මේ වෙලාවේදී අපිට ස්වාමිනේ මිනිස්සෙක් දිහා නෙමෙයි අපි යැපෙන්නේ. අපි මිනිස්සෙක් දිහා නෙමෙයි බලාගෙන ඉන්නේ. අපි ඔබ වහන්සේ දිහායි බලන් ඉන්නේ. අපි මේ වෙලාවේදී අපි හැම කෙනෙක්ම ඉල්ලන්නේ ඔබ වහන්සේගේ ශක්තිය අපිට දෙන්න. ඔබ වහන්සේගේ ශක්තිය අපේ පවුල් වලට දෙන්න. ඔබ වහන්සේගේ කරුණාව අපේ පවුල් වලට දෙන්න. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අපේ පවුල් වලට දෙන්න ස්වාමිනේ. අපිට ශක්තිය ඕනේ ස්වාමිනේ. අපේ පවුල් වලට නිරෝගීකම ඕනේ ස්වාමිනේ. අපිට ස්වාමිනේ පවුලක් හැටියට ඉදිරියට ශක්තිමත්ව යන්න අවශ්‍යයි ස්වාමිනේ. අනේ ස්වාමිනේ අපිට උදව් කරන්න ස්වාමිනේ. කරුණාව දක්වන්න ස්වාමිනේ. මෙලා ස්වාමිනේ අපි ඔබ වහන්සේට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි හිටගෙන ඉන්නම අතරම සුද්ධ සහභාගීකමට සූදානම් වෙමු. මට ඇත්තටම ඒ අනගේ දේශනාව අහනකොට
ඇයි අපි රැ වෙනකන් ඉන්නේ? අපි විනාඩි දෙක තුනක් ගත කරමු පවුල් හැඩට එකතු වෙලා. හරි? මං හිතුවා භාර්යාවට ස්වාමි පුරුෂයාට විතරයි කියන්නේ භාර්යාවගෙන් අහන්න කියලා. එහෙනම් අද ගෙදර ගිහුවම භාර්යාව කියයි අද රෑ අපි ආඥාව තියමු නේද කියලා. බලනකොට හැමෝටම තියෙන ඒ වගේ කීම. ස්වාමි පුරුෂයා භාර්යාවගෙන්, භාර්යාව ස්වාමි පුරුෂයාගෙන්, දරුවෝ දෙමව්පියන්ගෙන්, දෙමව්පියෝ දරුවන්ගෙන්. හොඳයි. අපි දැන් පවුල් හැඩට එකතු වෙමු. අපි අවිවාහක කට්ටිය අපේ සහෝදරයෝ එකතු වෙමු. අපි එකතු වෙලා යාඥා කරමු. අපේ පවුල් දයන් වහන්සේට උසවලා විනාඩිය ඉක්මනින් එකතු වෙන්න. යන්න ළඟට. යන්න. අපේ පවුල දැන් ඔයා එක එකෙන් අහන්න යන්නේ නැහැ වෙලාවමදී. නමුත් ස්වාමිනී පවුලක් හැටියට ප්‍රේමයෙන් අපි එකතු කරන්න. ස්වාමිනී එකතු කරන්න. හරි ගොඩනගන්න. පුංචි අම්මලාට යන්න පුළුවන්. පුංචි අම්මලා, ලොකු අම්මලා නේද? ඒ වගේ තනියෙන් ඉන්නකොට දැන් සිස්ටර් ඩයනා යන්න පුළුවන් පුෂ්පා මේ කවුද මේ ඒ වගේ තනියෙන් ඉන්න සහෝදරයන් එකට එකතු වෙන තනියෙන් ඉන්න අය නේද? ඔබගේ පවුලේ සමාජිකව තාම ගැලීම ලැබලා නැහැ. ඒක නිසා අදව තනියෙන් ඉන්නේ. ඒ වගේ කටත් එකතු වෙන්න. ආමේන්. හලෙලූයා. අපි යාඥා කරමු. දෙයන් වහන්සේගේ සුදු අභිමුඛයට ළඟා යමු. යාඥා කරන්න. පවුල අල්ලා ගන්න. රවුමට අත් අල්ලා ගන්න. කියලා කියන්නේ. ස්වාමීන් අපේ පවුල අපේ එක සමාජිකයා ඔබ වහන්සේට බාර කරනවා, කැප කරනවා. මගේ දෙවි පියාණෙනි පවුලක් හැටියට ගොඩනැගෙන අපිට උදව් කරන්න. සෙනෙහසෙන් අපි එකතු කරන්න පියාණෙනි. හලෙලූයා. හලෙලූයා. ස්වාමීනි ප්‍රශංසා වේවා යාඥා කරන්න. ආමේන්. ආගේ පවුල දෙයන් වහන්සේට උසවන්න. පවුල ආරක්ෂා වුණොත් හැම එකක්ම ආරක්ෂා වෙයි. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ස්වාමීනි සුති වේවා. ස්වාමීනි ප්‍රශංසා වේවා. දැන්ම යාඥා කරන්න. නිරන්තරයෙන්ම පවුලේ ආඥාව පවත්වන්න. ඒ වගේම නිරන්තරයෙන්ම එක එක්කෙනා සුහදව තේරුම් ගැනීමේ ආත්මයක්, සෙනෙහසේ ආත්මයක් ගෙදර ගොඩනගෙන්න යාඥා කරන්න එකතු වෙලා. පියාණෙනි මහිමය වේවා, මහිමය වේවා, මහිමය වේවා. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ස්වාමීනි ස්තුති වේවා, ස්වාමීනි ප්‍රශංසා වේවා, ස්වාමීනි ස්තුති වේවා. පවුල තුල සෙනෙහස ගොඩනගෙන්න උදව් කරන්න, අවබෝධය ගොඩනගෙන්න උදව් කරන්න. පවුලේ දැවෙන ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න පියාණෙනි. එක එක්කෙනා ගැලවීම ලබන නැති කට්ටිය ගැලවීමට ගේන්න ස්වාමීනි. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. අද හැමෝගෙම හදවත ස්පර්ශ කරා. ඔබ සියලු දෙනාගේම හදවත ස්පර්ශ කරා. මගේ හදවත දෙයන් වහන්සේ ස්පර්ශ කරා. හලෙලූයා, හලෙලූයා. ස්වාමීනි ඔබ වහන්සේට මහිමය වේවා. ජීවමාන දෙවි පියාණෙනි. අපි එක එක්කෙනාගේ පවුල් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීනි අපි එක එක්කෙනාගේ පවුල් ඔබ වහන්සේට උසවනවා. ස්වාමී පුරුෂයාට තමගේ ස්ථානයේ තේරුම් ගන්න, භාර්යාවට ප්‍රේම කරන්න, දරුවන්ව ආරක්ෂා කර ගන්න, සපයන්න, භාර්යාව කීකරු වෙන්න දෙයන් වහන්සේගේ වචනේ තුල දෙවි පියාණෙනි වචනේ ස්තුති වේවා. සියල්ලේදී දරුවෝ දෙමව්පියන්ට යටහත් වෙන්න ස්වාමීනි දරුවන්ව කෝප කරන්නේ නැතුව දෙමව්පියෝ ඊට ඉවසීලෙන් දරුවෝ සමග කටයුතු කරන්න. දෙවි පියාණෙනි අනගේ වචන නිසා ස්තුති. ඔබ වහන්සේගේ ජීවනයේ වචන නිසා ස්තුති. ස්වාමීනි පවුල ඔබ වහන්සේගේ නිර්මාණයක්. ස්වාමීනි ඔබ වහන්සේගේ නිර්මාණයක්. කිතුණු පවුල ඔබ වහන්සේගේ සැලැස්ම, ඔබ වහන්සේගේ නිර්මාණය, ඔබ වහන්සේගේ මැවිල්ල දෙවි පියාණෙනි. ස්වාමීනි පවුල ආරක්ෂා කරා ගන්න අපිට උදව් කරමැනව, උපකාර කරමැනව, ශුද්ධාත්මයන්නි මඟ පෙන්වුව මැනව. ඔබ වහන්සේ අපේ පවුලේ හිස උණ මැනව. ස්වාමීනි ඔබ වහන්සේ මූලිකයා වුණ මැනව, නායකයා වුණ මැනව දෙවි පියාණෙනි. හලෙලූයා, හලෙලූයා. ස්වාමීනි සුතු වේවා. හිටගෙන ඉන්නව අතරම අපි ධනවංශක වචනට යමු. දැන් මේ විදිහට පවුල අගය කරන්න, පවුල වටිනම තැන තබා ගන්න, පවුලේ හිස මූලිකත්වය ධනවංශයට දෙන්න. දේ වචනේ සීමාව තුල පවුල සංවිධානය කරා ගන්න පුදුම විදියට ආලෝකය ලබන්න යනවා. ධනවංශයේ සුති. අපි දේව ධර්මානුකූලව ඊට ලස්සනට පැහැදිලි කරනවා සුද්ධ සහභාගීකම ගැන. වෙලාව තිබුණා නම් තා ගොඩාක් වෙලා යාඥා කරන්න සතුටුයි. නමුත් මම දන්නවා අපේ දහම් පාසල පටන් ගන්න තියෙනවා. අපි පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ අපි දේව ධර්මයේ සුද්ධ සහභාගීකම ගැන. ඒ අපි නිතරම මේක කියන්න ඕන. මේ සුද්ධ සහභාගීකම ගැන ඊ타ත්ම වැරදි ඉගැන්වීම් තියෙනවා. මේ පූපේ යේසුස් වහන්සේ රිංගනවා ලෝකස්සට. ඒක යේසුස් වහන්සේ වෙලා ඉන්නවලු. අන්න ඒ වගේ අමුතු ඉගැන්වීම්. හරි. තව අය කියනවා come in union කියලා. ඒ කියන්නේ දෙන්න ළඟට ගිහිලා නිකන් මේ එක්සත් භාවයකට මේක බෙදා ගන්න කියලා.
සමහර පෙන්තකොස්ත සභාවලත් ඒක කරනවා. කමියුනියන් කියන්නේ කමින් යූනියන් කියලා. කැමති කෙනෙක් ළඟට ගිහිල්ලා එයාට ඒක දීලා යගේ එක හොයාගෙන ඒ වගේ බෙදාන කන්න. මේ වගේ පුදුම අමුතු ඉගැන්වීම් ගලාගෙන එනවා. නමුත් යේසුස් වහන්සේ කිව්වේ මොකක්ද? අපි බලමු. පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ ඉඳලා අපි ඒක නැවත සිහි කරන්න ඕන. නැවත සිහි කරන්න ඕන සුද්ධ සහභාගීකමට අත තබන්න ඉස්සර වෙලා. මක්නිසාද මම නුඹලාට බාර දුන්නේ ස්වාමින් වහන්සේකින් ලැබීමි. එනම් ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානක් දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් කිව්සුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්න වූය. එහි නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානෙන් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවි. ඒ කුසලානෙන් බීවාවි. මක්නිසාද කන්නාව බොන්නාව තැන ඇත්තේ ශරීරයේ නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණ ලෙස කන්නේය බොන්නේය. ඉනිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දටපත් වෙති. අපි අපම විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. අපි මොහොතක් නිශ්චලව සිටිමු. අපි විමසලා බලමු දෙයයන් වහන්සේගේ වචනයට සම්පූර්ණයෙන්ම කීකරු වෙලා ඒ ශුද්ධ වූ ජීවිතය ගත කරාද? දෙවියන් වහන්සේ ඉස්සරහා, දේව වචනේ ඉස්සරහා චෝදනාකාරී හදවතකින් ඉන්නවා නම් යම් පාපිස දේවල් සිද්ධ වුණා නම් පාපෝච්චාරණය කරන්න, සමාව ඉල්ලන්න. දෙයයන් වහන්සේ විශ්වාසවන්තව ධර්මිෂ්ඨව ඉන්නවා. පළවෙනි යෝහන් පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ. ඔබ පාපෝච්චාරණය කරනවා නම් අවංක හදවතකින් උන්වහන්සේ සමාව දෙනවා. උන්වහන්සේ විශ්වාසවන්තයි ධර්මිෂ්ඨයි. අපි මොහොතක් නිශ්චලව ඒ වචනේ කියලා තියෙන විදිහට විමසලා බලමු. හොඳයි, අපි මේ පූප සහ කුසලාන දෙයයන් වහන්සේට කැප කළ යාඥා කරමු. අපි ඉස්සෙල්ලා මේ පූප ගැන සිහි කරමු. උන්වහන්සේ බින්දාව කසපහර කෑවා වූ ශරීරය, ගාවිනා බින්දාව වූ ශරීරය, උන්වහන්සේ මාංශාකාරයෙන් මේ ලෝකයට ආවේ එක විඳවන්න. අපි උන්වහන්සේට ස්තුති කරමු. හලෙලූයා. ස්වාමීනි ස්තුති වේවා. සර්වබලධාරී ශුද්ධ මහෞතම කරුණාන්තු දෙවියන්ණනි, ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධ ශරීරය ස්වර්ගීය සැපත අතහැරලා ස්වාමීනි මනුෂ්‍ය ස්වරූපයක් රැගෙන ශරීරයක් පැළඳගෙන මනුෂ්‍ය ශරීරයක් පැළඳගෙන මේ ලෝකෙට වැඩම කළා වූ මහෞත්මයන්න් වහන්සේ සම්පූර්ණ මනුස්සයෙක් හැටියට ජීවත් වෙදී සියලු මනුෂ්‍ය හැඟීම් සමග ජීවත්ව සිටියේදී ස්වාමීනි ඔබ වහන්සේ කසපහර කමින් ස්වාමීනි අනුන් පහර කමින් කටුඔටුන්නේ වේදනාව දරමින් ස්වාමීනි ඒ සියලු නිന്ദා අපහාස විඳිමින් ඒ දරුවා වූ පීඩාව ඒ මහා වේදනාව ස්වාමීනි අපි නිරාදුක් වින්දාද අපි අපායට වැටුණාද අපි විඳින්න නියමිත තිබිච්ච සියලු වේදනාවල් ඔබ වහන්සේ වින්දා දෙවියන්ණනි ඒ බිඳුනා වූ ශරීරයට ගාවිනා වින්දා වූ ශරීරය ඔබ වහන්සේගේ ඒ වේදනාවට කැප කරා වූ ශරීරය සිහි කරමින් ස්වාමීනි ඔබ වහන්සේගේ ශුද්ධ හස්තයට මේ පූප අපි කැප කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ වේද කුරුසිපත් වුණා වූ ශරීරය සිහි කරමින් ඒ ගාවිනා සිහි කරමින් ස්තුති පූජාවක් හැටියට මේට සහභාගී වෙන්න සැබෑ හදවතක් සැබෑ මනසක්
ස්වාමිනී සැබෑ ස්තුති පූජාවක් අපේ හදවත් තුළ ගොඩනැගුව මැනව. ස්වාමිනී මේ හැම පූපයක් ගානේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුදු ජීවමාන හස්තයට අපි බාර කරනවා කැප කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ වැගිරෙව්වා සුදු ලේ අපි සිහි කරනවා. ඔබ වහන්සේගේ සුදු ලේවල බලෙන් සාතන්ගේ හිස පොඩි වුණා. ඔබ වහන්සේගේ සුදු ලේවල බලෙන් අපේ සියලු පාප සේදී ගියා. ඔබ වහන්සේ කියනවා මාංශේ ප්‍රාණය රුධිරයයි කියලා. ස්වාමිනී රුධිරයේ කර්ණ කොටගෙන ගැලවීමේ මාර්ගය දේව රාජ්‍යයේ දොරටු ඔබ වහන්සේ අපිට විවෘත කරා. ඒ ගැලෙව්වා වූ සුදු ලේ කසපාර කමින් ඇනුම් පාර කමින් වැගිරෙව්වා සුදු ලේ වල බලෙන් අපිට ශාරීරික සුවය, මානසික සුවය, ආත්මික සුවය ස්වාමිනී තිබෙනවා. ඔබ වහන්සේගේ සුදු ලේ වල අපේ වස්ත්‍ර පවිත්‍ර කරගන්න කියනවා. ධර්මිෂ්ඨක මේ වස්ත්‍ර සුදු කරගන්න කියා දේවචන ලියා තිබෙනවා. ස්වාමීන් අපේ පාපෝච්චාරණයේදී ඔබ වහන්සේ වැගිරෙව්වායි සුදු ලේ කර්ණ කොටගෙන අපි පාපයට සමාව ලබා ගන්නවා. ස්වාමීන් ඔබ වහන්සේගේ සුදු ලේ කර්ණ කොටගෙන අපිට ලැබුණා වූ විමුක්තිය ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින් ස්වාමීන් මේ කුසලාන මේ මුද්‍රික පාන ඔබ වහන්සේගේ සුදු හස්තයට අපි බාර කරනවා කැප කරනවා. ස්වාමීන් මේට සාතගසන්නා සියලු දෙනාට ස්තුති පූජාවෙන් කුරුසි පූජාවට ස්තුතිය මහිමේ ගෞරවය ඔසවමින් ඊ타ත්ම යටහත් පහත්ව ගෞරවයෙන් මේ රතගසන්න ඔබ වහන්සේම අපේ ආත්මය මනස සමග ක්‍රියා කරමැනව. කුඩා දරුවෝ ගැන අපි ආඥා කරනවා. මේ කාරණා ගැන අවබෝධයක් නැති හැම දරුවෙක්ම ස්වාමීන් ගැලවීමේ ආලෝකයට ගෙනාව මැනව. ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරමැනව. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. මොකද අපි ගීතිකා ගායනා කරමින් නමස්කාර කරන අතර ඉදිරියට ඇවිල්ලා ඔබගේ සුද සහභාගීකම ලබා ගන්න. හාලෙලූයා. ස්වාමීන් අපි ස්වාගත දෙයන් වහන්සේ ඉස්සර පාපෝච්චාරණෙන් යාඥාවෙන් කඳලවෙන් සිටිමු. ස්වාමීන් ඔබ වහන්සේට මහිමය වේවා. ස්වාමීන් ඔබ වහන්සේට ගෞරවය වේවා. නමස්කාර වේවා. ප්‍රශංසා වේවා ස්වාමීන්. හාලෙලූයා. ස්වාමීන් සුදු වේවා. Yes,
ගායනා කරමු. ස්වාමීන් ඔබගේ පාමුලේ දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් වෙන්නම් දෙවි පියාණනි මගේ පියාණනි පූජාවක් It's in the sun, living the way. What night is the way? It's in the sun, living the way. What night is the way? Devi piyanani, mage piyanani, puja venam. Devi piyanani, mage piyanani, puja venam. Vaselaja. Thank you very much, brother. Hallelujah. Sarvabalaധാരി ජීවමානු කරුණාන්ත දෙවියන්නි. අපේ මුළු ආත්මය මුළු මනසින් මුළු හදවතින් අපේ මුළු හැඟීමේ මුළු සිතුවිල්ලෙන් ඔබ වහන්සේගේ පාද පාමුට ළඟා වෙනවා. ස්වාමිනී පවුලක් හැටියට ජීවත් වෙන්න. පවුලක් හැටියට සුහදව සෙනෙහසෙන් ගොඩනැගෙන්න. ස්වාමිනී එක එක්කෙනාගේ සමාජිකයාගේ ස්ථානයේ තේරුම් අරගෙන යුතුයකම් ඉෂ්ට කරන්න. පියාණන් අද අපිට දුන්නා වේ මඟ පෙන්වීම ඔබ වහන්සේගේ සුදු වචනයේ තීමාව තුල අපිට දුන්නා මඟ පෙන්වීම නිසා ස්තුතියි. ස්වාමීනි ඔබ වහන්සේ අපේ කෙනෙකුගේ හදවත ස්පර්ශ කරපු නිසා ස්තුතියි. ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවට ඔබ වහන්සේ වැඩියෙන් ආශිර්වාද කරමැනුව ඔබගේ ව්‍යාපාර කටයුතු වලට ස්වාමීනි භාර්යාවගේ රැකියාවට ස්වාමීනි පවුලේ එක එක සමාජිකයා ගැන අපි යාඥා කරනවා. ඒ වගේම කොස්සත් සභාව පාස්ටර් බ්‍රයන් ඇතුළු ඒ සියලු දෙනා ගැන අපි යාඥා කරනවා. පියාණනි උන්ට ආශිර්වාද කරමැනුව ඔවුන්ගේ සීමාව පළල් කරමැනුව ඒ අභියෝග තුලින් ජයග්‍රහණය ගෙනාවා. ස්වාමීන් ඉදිරියට ඔබ වහන්සේ මහත් වූ දේ සභාවෙන් කරන්න යනවා. පියාණනි ඔබ වහන්සේට ස්තුති වේවා. ස්වාමීන් අද මේ සාට එන්න නොහැකි වුණා සියලු දෙනා ගැන අපි යාඥා කරනවා. ඔවුන්ගේ බාධාවල් පහ කරමින් ස්වාමීන් නැවතත් උන් අප මැදේ ක්‍රියාස් කරමැනුව ඊයේ ස්වාමීන් පැමිණි හැම දරුවෙක් ගැන අපි යාඥා කරනවා. ස්වාමීන් ඒ දරුවෝ සමග පැමිණි මව්වරු පියවරු ගැන අපි යාඥා කරනවා. ස්වාමීන් ඊට ඉක්මනින් ඔවුන් මේ ස්නාට එක්රැස් වෙන්න සැලසුව මැනව. ඊයේ උන්ට ලැබිච්ච සුභාරංචි ඔවුන්ගේ ජීවිතේ පළදරන්න සැලසුව මැනව. ස්වාමීන් බීජ පළදරනවා වපුරපු බීජ ඒවා හිස් අතින් හරියන්නේ නැහැ. ඒ දේ මේ ඉදිරි දවස්වලදී ඒ හැම හදවතක් තුල සිද්ධ වෙන්න සැලසුව මැනව. ඉදිරි සතිය පුරාම අපේ ප්‍රේමණීය සහෝදර සහෝදරයන්ට මොන විදිහේ බාධාවල් පරීක්ෂා තුලින් වේදනා තුලින් යන්න සිද්ධ වුණත් ඔබ වහන්සේගේ සුදු වචනය නාමය සිහි කරමින් අලුත් සාක්ෂියක් ඇතුව ඔවුන් අප මැදට එක්රැස් කරමැනුව. පියාණනි සියලු ගෞරවයෙන් මහිමය ඔබ වහන්සේට වේවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. දැන් අපේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයද පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ සහභාගීත්වයේද ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රේමයේ ප්‍රීතිය සමාදානය ඔබ සියලු දෙනා සමග වේවා. විශේෂයෙන් දෙවි පියාණනි ඉන්ටර්නෙට් එකෙන් අපිත් සමග එකතු වෙන විදේශීය රටවල් වල ඉන්න ඒ සියලු ප්‍රේමණීය සහෝදර සහෝදරියෝ ඔබ වහන්සේට බාර කරනවා. පියාණනි ඔබ වහන්සේගේ අනුග්‍රහය කරුණාව ඔවුන් සමගද වේවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.